ආයු බොහෝ වේවා වාසනාවන්ත ඔබ සියලු දෙනාටම සුබ නව වසරක් වේවායි කියා ප්‍රාර්ථනා කරනවා. ඉදිරියේදී 2026 අප්‍රේල් 14 වෙනි දින උදා වෙන්නා වූ උදෑසන 9:32යි තප්පර 24 උදා වෙන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔබ සියලු දෙනාටම යහපතක් වේවායි කියා ප්‍රාර්ථනා කරමින් එම ග්‍රහ උදාවත් සමගම සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේ මේ ගමන පිළිබඳව ඔබගේ හඳහන තුල ඇතිවෙනා වූ ග්‍රහ සිද්ධාන්තයන්ට සාපේක්ෂව ඔබගේ ජීවිතවලට කෙසේ බලපානවදයි කියලා කියන්නයි මේ සූදානම් වන්නේ. ඒ නිසා ලස්සන වූ ජීවිතයක් වසන්ත කාලයක් උදා වෙනවා. එරඹ දුමාල් පිපෙද්දී රැහි නහ දෙදසත හමා යද්දී කෝලාගේ කෝල් හඩේදී අපි දන්නවා අපිට දැන් සිංහල අවුරුදු උදා වෙන්නයි මේ තියෙන එක. ඒ නිසාම ඒ අපේ නැවුම් බලාපොරොත්තුත් එක්ක අපි මේ කටයුත්තට අපේ සිංහල සංස්කෘතිය අනුව තමයි එකතු වෙන්නේ. හොඳයි. පසුගිය කාලේ ඔබ දකින්න නැති සෑම මාධ්‍යයක් තුළම සිංහල අවුරුද්දේ උදාව සමග මේ නැකත් පිළිබඳ ගැටලු රසක් තිබුණා. මම පළමුවෙන් මේක කෙටියෙන් ඔබට කියා දෙනවා. ඒ වැඩ අල්ලන නැකත් නොඑක් විදිහේ නැකත් තියෙනවා. එතකොට ඒ ලිපගිනන මොල් වල නැකත් තියෙනවා. ඉතින් අලුතෙන් නැකතක් දාලා තියෙනවා කැවිලි හදන නැකත කියලා. අපිට ඒ සියල්ල අදාළ වෙන්නේ නැහැ. ඔබට මතක තියාගන්න මේ නැකත් නෙමේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර කරන්න මුළු ලංකාවාසී ලෝකවාසී අපි එකතු වෙලා එක දවසේ කරන කටයුත්තක් නිසා ඒකට වෙලාවක් නියම කරගෙන මේ කටයුත්ත කරනවා. නැකතක් හදන්න බෑ. නැකතක් කියන එක වෙන්නේ ඔබ උපන් නැකත අනුව ජම්ම සම්පත් ආදී වශයෙන් ගැනලා සුබවාදී වෙලාවක්. ඒක ලෙහෙසි පහසු නෑ මුහුර්තයක් හදන එක. සුබ මුහුර්තය වෙනයි. ඒතොර ඔබ යම්සි විදියට ගයක් හදන්න, ඒ වගේම තමන්ගේ විවාහ මංගල්‍යයක් කරන්න, අකුරු කියවන්න, ඒ වගේ නැකතක් හදද්දී බලන සිදුවීම් මෙතට අදාළ නෑ. ඇයි සංක්‍රාන්ති කාලෙක නැකත් හදන්නේ නෑනේ. සූර්යා මීන රාශි මේස රාශි සංක්‍රමණය වෙනවා. දවස් 3ක් අතර නැකත් හදන්න හොඳ නෑ. ඒක සාමාන්‍ය ජ්‍යොතිෂ සිද්ධාන්තය. එතනට අපි යන්නේ නෑ. අපිට අවශ්‍ය නෑ. මේකේ එකම දේ තමයි ලංකාවේ එක නැකතක් හදලා මුළු ලංකාවාසී හැමදෙනාටම කරන්න බෑ. මොකද වෙලාව වෙනසක් තියෙනවනේ. දැන් අපි කොළඹට වෙලාව නෙමෙයි යාපනයේට තියෙන. යාපනයේට තියෙන වෙලාව නෙමෙයි අනුරාධපුරයේට. ඒතර ත්‍රිකුණාමලට මේව වෙනස් වෙනවා. ඒ නිසා නැකතක් කියන්නේ හරි සූක්ෂම හදන්න ඕනේ. ඒක අවබෝධ කරගෙන ඔය ප්‍රශ්න හදාගන්න එපා. කවුරු හරි කමන්නේ දෙන නැකතකට ඔබ ඒ කිරු උතරන කටයුත්ත ඒ වගේම ගනුදෙනු කරන කටයුත්ත කවුරුත් පවුල එකතු වෙලා කරන්නේ. මේ සිංහල අලුත් අවුරුද්ද කියන්නේම අපේ බිඳුණු සිත් එකතු කරගන්න, ඒ වගේ වැඩි හිටියන්ට ගෞරව ගන්න, ඔබට කාලයක් යන්න බැරුණා උපන් ගමට යන්න, නෑදෑ හිතවත්කම් බැඳෙන්න මේ කටයුත්ත කරන හරිම වාසනාවන්ත දවසක්. ඒක හරි සතුටුයි ඔබට. ඒ සතුට අපි භුක්ති විඳිමු ওই නැකත් කාලේ පැත්තකට දාලා. එහෙනම් කියන වෙලාවට ඕන දෙයක් කරන්න නැකත මොන නැකතට කරත් ඔබට ඒකෙන් යහපත නම් ඇති වෙන්නේ නැහැ. මුළු ලංකාව දියුණු වෙන්නේ නැහැ මේ නැකතට කිරියුතුරුව කියලා. ලංකාවේ කොහාටවත් කිරියුතිරෙන්නේ නැහැ. අපි කවුරුත් සිත් තුළ ඇතිවෙනා වූ ඒ සිතුවිල්ල අනුව ඔබේ සිතේ දිනට එන සතුටක් තියෙනවා. අනේ අපි කවුරුත් එකතු වෙලා කිරිබත් කාලා කැවිලි කාලා කවුරුත් එක ලස්සන කෙල්සිල්ලම් කරලා මේ අවුරුද්ද සමරීමක් කරනවා. ඒකට නැකතක් තමයි උදා වෙලා තියෙන්නේ. ඒ නැකත පිළිබඳ මොකුත් බයක් වෙන්න එපා. ඔය කීයේ කවුරු කියන හරි කමන්නේ නැකත වැඩේ කරන්න මොකුත් වෙන්නේ නැහැ. එහෙනම් එතනින් මම අවසන් කරනවා. විශේෂයෙන්ම මෙන්න මේ කියන්නා වූ උදාව ඇති වෙන්නේ 2026 අප්‍රේල් මාසේ 14 වෙනිදා උදෑසන 9:32යි 24ක් තප්පරය අද්දි තමයි මෙන්න මේ අවුරුද්ද උදාවේ. ඒ වෙලාවට උදා වෙන ලග්නේ තමයි වෘෂභ කියන ලග්නේ. මෙන්න වෘෂභ ලග්නේ උදා වෙද්දී හැබැයි කාල සර්පෙත් මේ අවුරුද්ද උදා වෙනවා. කාල සර්පේ උදා වෙනවා. කාල සර්පේ උදා වුණාම විශේෂ දෙයක් තියෙනවා. මේ කාල සර්පෙන් ඉපදුනාම හරිම හොඳයි. සමහර අය බය කරනව නෑ කාල සර්පෙන් උදා වුණාම හොඳයි. මොකද කාල සර්පේ ඉපදුනාම ওই විදේශ ගමන් වලට බොහොම හොඳයි. කාල සර්පේ 100 දිනක් ගත්තොත් වැඩිපුරම ඉන්නේ විදේශයේ ස්ථිර පංචි වෙලා. ඔව් ගොඩක් අය බලන්න. ඔබ විදේශින් අය බලන්න පොඩ්ඩක්. එහෙම අයට ගොඩක් chance තියෙනවා. එහෙනම් වාසනාව තියෙනවා. එහෙනම් බලන්න. එහෙනම් කාල සර්පයෝගෙන් උපදිනවා හොඳයි. මොකද විදේශ සහසම්බන්ධතාව තව වැඩි වෙන්න පුළුවන් කාලයක් ලංකාවේ විශේෂ වෙනසක් ඇති වෙනවා. බලන්න කවුරු මොනම කිව්වත් අපි
උදා වෙන්නා වූ කාලේ වෙනස් දේවල් ඇති වෙනවා. ඉතින් ලෝකයේ තියෙන රටවල් වල තියෙන තත්ත්වයත් එක්ක අපිට මේවා ගැන ආර්ථික පැත්ත කියන්නේ. මොකද විවිධ අවස්ථා වෙනස්කම් සිදු වෙනවා. මේ තියෙන රට නෙමෙයි මේ අදහස් නෙමෙයි. ඒ නිසා ගැටුම් ඇති වෙනවා විවිධ දේවල්. ඒ නිසා අපි ලෝක ජ්‍යොතිෂ කියන එකට මම යන්න කැමති නෑ. මොකද පාට කන්නාඩි දාලා කතා කරන ලෝකයක නිසා මට ඒකට අදාළම නෑ. මම ජ්‍යොතිෂ කරන්නේ ඔබට ඇත්ත කියා දෙන සත්‍ය කියා දෙන. ඒ නිසා හඳහන නැමැත්ත මොකද්ද? හඳහන කියලා කියන්නේ ඉස්සල්ලාම ඔබ මෙලවට උපදිනකොට ගේන පින්මල්ල සහ පව්මල්ල දෙක ක්‍රියාත්මක වන්නේ කොහොමද? අන්නේ ක්‍රියාත්මක වෙන පිළිවෙල තමයි අපේ හඳහනේ පලාපල කියලා කියන්නේ. ඒක අවබෝධ කරගන්න. නිකන් මම හැම විටම කියනවා ගහක් කුලක් නැති ග්‍රහයෙක් ඇවිල්ලා මෙන්න ඔබ පිය ඔබ කියනවා නිශාන්ත මහත්මයා. ඔය නිශාන්ත මහත්මයාට ගියක් දෙනවා. මේ නිශාන්ත මහත්මයාට විවාහය දෙන්නේ නැහැ. දරුවෝ මෙච්චර දෙනවා. නැත්නම් තව ඉන්නවා ගුණතුංග කියලා මහත්තයෙක්. ඒ මහත්තයට ආගිවල් දෙන්නම්. ඔයාට මෙන්න රස්සාව දෙන්නම්. නෑ. ඔයාට දෙන්නේ නැහැ කියලා වෙන් කර මේ ගහයට ඔය බලන්න වෙලාවක් නැහැ. තමන් කරපු කුසල අකුසල් ප්‍රමාණය කොතරද? අන්නේ අනුවයි ඔබගේ හඳහන සැකසීලා තියෙන්නේ. ඒ අනුව කතා කරනවා මිස ඔය ග්‍රහයන්ගේ කිරණ නිසා ඔබගේ විවාහය නැති වෙන්නේ, විවාහය ඇති වෙන්නේ, දරුවෝ ඇති වෙන්නේ, දරුවෝ නැති වෙන්නේ, ඉගෙන ගන්න බැරි වෙන්නේ, ඉගෙන ගන්න පුළුවන්. මේ ඔක්කොම සිදු වෙන්නේ ඔබ මේ ලෝකෙට එනකොටගෙන ආපු කුසල් අකුසල් අනුවමයි. ඒක වෙනස් කරන්න බෑ කාටවත්. ඒ නිසා ඔබ අවංකව ඇත්ත වටහා ගන්න. නිසා කිරණක් අල්ලගෙන නැත්නම් ග්‍රහ කිරණ නිසා තමයි මේක වෙන්නේ කියන එක මම පිළිගන්නේ නැහැ. ග්‍රහ කිරණ නිසා සිදු වෙන දේවල් ඕන තරම් ලෝකේ තියෙනවා. විශ්ව වෙනස්කම් තියෙනවා. මිනිසුන්ගේ රූප දේහ වෙනස් වීම ඇති වෙන විවිධ දේවල් තියෙනවා. හැබැයි ඔබට දියුණුව සහ විනාශය ග්‍රහයන්ට ඇති කරන්න බෑ. නිසා ඒ ගැන නෙමෙයි ගැටලුව හදාගන්න එපා. නමුත් මෙන්න මේ කියන වෘෂභ රාශියෙන් උදා වෙන්නා වසර ඉතාම හොඳ වෙනවා. විශේෂයෙන්ම ජුනි මාසයෙන් පස්සේ මේ බ්‍රහස්පති ග්‍රහයා කටක රාශියට යනවනේ. ඒතකොට තුන්වෙනිදනේ. ඊට පස්සේ මේ රටේ වෙනස්කම් ඇති වෙනවා. ගොඩක් වෙනස්කම් ඇති වෙනවා. නිසා අපි ඒව ගැන කතා නොකර අපි බලමු මේ වෙලාවේදී සියලු ග්‍රහයන් රාශි 4ක ඉඳලා තමයි කේදාර නම් යෝගයෙන් තමයි මේ අවුරුද්ද ආවෙන්නේ. විශේෂයෙන්ම ත්‍රිලෝණ යෝගය කියන එකක් තියෙනවා. ත්‍රිලෝණ යෝගයේ තිබුණම ශක්තිමත් වූ වටපිටාවක් ඇවිල්ලා මෙන්න මේ එන ප්‍රශ්න වලට කෙසේ හෝ පිළිතුරු ලැබෙන කාලයක් බඩපත් වෙනවා. විශේෂයෙන්ම හරි කියලා යෝගයේ තියෙනවා හරි තීරණ වලට ගන්න පුළුවන් කාල වේලාවක් බඩපත් වෙනවා. එහෙනම් බොහොම හොඳ වෙලාවක් බඩපත් වෙනවා. අනිත් එක ඥානය ශක්තිය වැඩි වෙන බුද්ධ ආදිත්‍ය නම් යෝගයෙන් තමයි මෙන්න මේ උදාව ඇති වෙන්නේ. ඒතර ඥානය වැඩි වෙනවා. අර අවුල් වෙච්ච මනස් සූපත් මනසටපත් වෙනවා. ඒතර යාට ඥානය පෑදෙනවා. වැරදි නැතුව හරි පැත්තට යන්න සෑම කෙනාම සිත් තුළට සත්‍ය අවබෝධ වෙනවා. එතකොට ඒ වගේ අනිත් එක ධර්ම කර්ම කතිබෝධය යෝගිය මේ වෙලාවේ උදා වෙනවා. ධර්ම කර්ම කතිබෝධය යෝගය කියලා කියන්නේ 9 10 ආධිපති දෙන්නාගේ යෝග වීම. ඒක පින උදා වෙනවා. ඇත්තටම ඉතා විශේෂ වූ අවුරුද්දක් බඩපත් වෙනවා මේ අවුරුද්ද. ඒ නිසා මේ අවුරුද්දේදී අපි බලාපොරොත්තු තියාගෙන හිටපු දේවල් ඉෂ්ට කරගන්න බොහෝම හොඳ කාලයක් බඩ වෙනවා. ලක්ෂණ කියද්දි මම ඒක කියා දෙනවා. ඒ වගේ තමයි ඊටාම ධනවත් යෝග ධන යෝගයක් ඇති වෙලා තිනවා. මොකද දසවැන්න ආධිපතිය මේකේ හරි බල සම්පන්න. අනිත් එක 11 වෙනි දේ මේ ඊටාම බල සම්පන්න යෝග රටාවකට ඇති වෙලා තිනවා. ඊතන්දි බලන්න වෘෂභ රාශි විශේෂයෙන්ම බ්‍රහස්පති ග්‍රහය දෙවිනි රාශියට ඇවිල්ලා මිතුරු රාශිය තමයි මෙන්න මේ ග්‍රහය උදා වෙන්නේ. හැබැයි නිහඬවයි මේ අවුරුදු හරි නිහඬව කවුරුවත් හිතන්නේ නැති විදිහට මේ කටයුතු සිදු වෙන්නේ. බලාපොරොත්තු වෙන්න එපා. හරි අමුතුයි. මේ සිදුවීම කවුරුවත් දන්නේ නැති විවිධ දේවල් අපිට ලැබෙනවා. සමහර කාටවත් පේන්නේ නැති. හරි ශක්තිමත් වසලක් බඩපත් වෙනවා. අනිත් එක තමයි ඊටාම හොඳ ධර්ම කර්ම කතිබෝධය යෝගය නිසා සැපසාන්ත උදා වෙනවා. ඒ වගේ මහා ධන යෝග උදා වෙන කාලයක් බඩපත් වෙනවා. ලග්න රැසකට බොහොම හොඳ වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණාට හැම ලග්නෙට එක වගේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබගේ ග්‍රහ පිහිටීම අනුවයිනේ ඔබට වෙනස් වෙන්නේ. එකම ලග්නෙට වුණාට පලාපල කියන්න බෑ. මේෂ ලග්නේ සියලු දෙනාට මේක වගේ වෙන්නේ නැහැ. වෘෂභ ලග්නේ හැම කෙනාට එක වගේ. එක එක්කෙනාගේ උප්පත්ති දිනවා අර මං කිව්වා පින පව දෙක අනුව පිහිටි ග්‍රහචාරය අනුවමයි ඔබගේ ජීවිතයේ යහපත සහ අයහපත. ඒ නිසා මේ ලග්න පලාපල බලලා සතුටු වෙන නමුත් ඔබගේ පුද්ගලික කේන්දරය බලව ගන්න. නැතුව ඇත්ත දැනගන්න බෑ. සාපේක්ෂව මේ සියල්ල කිව්වට එහෙම කියන්න බෑ. මතක තියාගන්න ඔබගේ ජීවිතය අවබෝධ කරන ඔබ කරපු කුසල අකුසල තව කෙනෙක් කරලා නැහැ. ඒතකොට ඔබට තියෙන්නේ ඔබගේ කුසල අකුසල පරිමාණය මිස අනුත් කෙනාගේ කුසල අකුසල පරිමාණය ඔබට නැහැ. ඔබ නිසා
තව කෙනෙකු ජීවිතේ වෙනස් වෙනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. විවාහයේදී ඒකනේ පොරොන්දම් බලන්නේ. ඒතර වෙනස් වීම නැති වෙනවා. ඒ නිසා අන්න ඒකත් අවබෝධ කරගන්න ඕනේ. ඒතර අපි බලමු දැන් මෙන්න මේ කියන්නා වූ ලෙස උදා වෙන්නා වූ සියාවස නැකතින් උදා වෙච්ච කාලයක්. එතකොට මේක හරි හොඳයි. වසර 7යි මාස 4යි දවස් එක ඔන්න යනවා. ඊට බල සම්පන්න ශක්තියක් එක්ක එනම් බොහොම හොඳ කාලයක් බඩපත් වෙනවා. එහෙනම් අපි දැන් ඔබට කියා දෙනවා විශේෂ දෙයක්. මේ චූල නැකත් ශාස්ත්‍රය අනුව ඔබට කියා දෙන්න මම සූදානම් වෙනවා විශේෂ දෙයක් සියලු දෙනාටම මේ වර්ෂයේ මෙන්න මේ විදිහට නැකත් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් මතක තියාගන්න සෙන්සුරු ගහයා මෙන්න මේ කියන්නා වූ මැයි මාස 17 වෙනකම් යන්නේ සෙන්සුරු ගහයා උත්තර පුටුමන කියන නැකතේ. උද්දට මතක තියාගන්න ඔබ කේන්දරයෙන් දැන් ටග්ගාල දිගාල බලා ගන්න. උත්තර පුටු නැකතේ යන නිසා මැයි 17 දින දක්වා මෙන්න මේ නැකත් කියන අය ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද එයාලගේ සෙන්සුරු ඒ රාෂ්ටකයක් යම් මේ රාෂ්ටකයක් ලග්නේ රාෂ්ටය මොනවා හරි අගුණ කාලයක් රාහු දසාවක් මහා පාපකාරී දසාවක් නම් අන්නේ අයට හොඳ නැහැ. මෙන්න මේ නැකත් ටික ලියා ගන්න. පුෂ අනුර උත්තර පුටුප ආශ්‍රිද මා මුල කැති උත්තරපාල් උත්තරසල මුවසිරස සිත දෙනට උන්න වෙනකත් තියන අය මැයි 17 වෙනකන් ඔබට අපල කෙනෙක් නම් විශේෂයෙන් මේ රාශියන් සිංහ ලග්නෙට එහෙම අගුණ කාලයක්නේ. ඒතර මේෂ ලග්නෙට මීන ලග්නෙට කුම්භ ලග්නෙට පොඩක් අපල කාලයක් යනවා. ඒ රාශියක තියෙනවනේ. ඒතකොට ඒ වගේ අයට අන්න ඔබගේ නැකතත් ඒක වුණොත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඒක චූල නැකත් ශාස්ත්‍රය අනුව ඒ සිදු වෙනවා. ඊට පස්සේ ඔන්න මැයි 17 2009 මැයි 17 ඉඳලා ඔක්තෝබර් 9 වෙනකම් උන්න සෙනසුරු ගහයා යනවා රේවතිය නැගදේ. රේවතී නැගතේ යනකොට මතක තියාගන්න මෙන්න මේ කියන්නා වූ පහත සහන් නැකතේ මේ ඔබ ඒ රාෂ්ටක නම් අපල නම් බොහෝ පරිස්සමින් ගත කරන්න ඕනේ. මෙන්න නැකත් ටික අස්ලිස නැකත. නිසා දෙට නැකත, රේවතීය නැකත, දෙර නැකත, පුවසල නැකත, පුවපල් නැකත, රහෙන නැකත, හත නැකත, සුවන නැකත. අද සාසියාවස යන නැකත් හිමිනම් ඔබට මැයි 17 සිට විශේෂ මතක තියාගන්න අන්න අපලයි ඉදිරියට ඔක්තෝබර් මාසේ 9 වෙනිදා දක්වා මැයි 17 ඉඳලා ඔක්තෝබර් 9 වෙනිදා සහ අන්නේ නැකත් හිමියන්ට හරි පරිස්සම් වෙන්න ඕනේ අපල නම්. ඒ නිසා හඳහන හොඳට බලාගන්න. ඒ කාලේ මාරක පවා ඇති වෙන කාලයක් අපිට පත් වෙන්න පුළුවන්. ආර්ථික කඩාවැටීම් සමහරට බලාපොරොත්තු නැති දේවල් ඇති වෙන්න පුළුවන්. හැබැයි අපල නම් විතරයි. නැතුව නෑ. ගහචාර අනිත් ඒවා බලන්න ඕනේ. ඒ වගේම තමයි ඔක්තෝබර් මාස 9 වෙනිදා සිට ඉදිරි වර්ෂයේ මාස ටිකේදී ඔන්න සෙන්සුරු ගමන් ගන්නවා උත්තර පුටුප කියන නැගතේ. ඒතර උත්තර පුටු නැගතේ ගමන් ගන්නකොට අර මුලදිම කිව්ව නැකත් අයට නැවතත් ඔන්න නරක කාලයක් උදා වෙනවා. ඒ තමයි පුස අනුර උත්තර පුටුප ආශ්විද මා මුල කැති උත්තරපාල් උත්තරසල මුවසිරස සිත දිනට කියන නැකත් හිමිනම් ඔබගේ කේන්දරේ දිග අරගෙන බලන්න. අන්න එහෙනම් ඔක්තෝබර් 9 සිට ඉදිරි වර්ෂයේ අප්‍රේල් දක්වාම ඔබ පරිස්සම් විය යුතුයි. අන්නේ අයට ඒ රාෂ්ටකයක් තියෙනවා. එහෙනම් ඒ අය දැනගෙන කටයුතු කරන්න කියලා මම ඉස්සල්ලාම සඳහන් කරනවා. එහෙම වුණත් බය වෙන්න එපා. අපල කියන්නේ සංසාරේ කරන අකුසල කර්මනේ. අපි අකුසල කර්ම වලට මුහුණ දෙන්න ඕනේ. මුහුණ දීලා මොකද කරන්න ඕනේ? අන්න එහෙනම් බුද්ධිමත් වෙන්න ඕනේ. ඉස්සල්ලාම බුද්ධිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ ගන්න තීරණ හොඳ බුද්ධිමත් තීරණ ගන්න ඕනේ. ඉවසීම ප්‍රගුණ කරන්න ඕනේ. ඔබ වචන දෙකක් තුනක් බොහෝම වචන පරිහානි පරිස්සම් වෙන්නේ. අනවශ්‍ය දේවල්ට යන්නෙම නැහැ. අපල වලින් බේරෙන්න මේ වෙන දේවල් නැහැ. මතක තියාගන්න ඕනේ. ඔබට ගැලවුම් කරු නෑ. හැබැයි දෙවියන්ගේ පිහිට ලබන්නත් ඔබට පුළුවන්කමක් වෙන්න නම් ඔබ යහපත් කෙනෙක් විය යුතුයි. පළතුරු වට්ටියක් ගිහිලා තියලා වැඩක් නෑ. ඔබ දෙවියන්ට පින් දීලා දෙවියන්ගේ ආශිර්වාද ලබන්න ඔබ පින්වතෙක් විය යුතුයි. සිත කය වචන තුන්දොර සංවර පින්වතෙක් විය යුතුයි. එතකොට දෙවියන්ගේ පිහිට ලබනවා. නැත්නම් ඔය දේව පූජා කියන දේවල් වලට ගියාලා වැඩක් වෙන්නේ නෑ. ඒක මතක තියාගන්න ඕනේ. එහෙමනම් අපි දැන් ලග්නෙට ඔබගේ පලාපල ටික මේ ආකාරයට කියන්න මම සූදානම් වෙනවා. එහෙමනම් ඔබගේ හඳහන අතට අරගෙන මෙන්න මේ 2026 සිංහල අලුත් අවුරුදු කාල සීමාව 2027 වෙනකම් මගේ ජීවිතේට කෙසේ බලපායද කියලා අපි දැන් සලකා බලමු. මේෂ ලග්නය ඔබ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. මෙන්න මේ කියන්නා වූ ඉතා බල සම්පන්න ග්‍රහ පිහිටීමක් තියෙනවා. මොකද රවි ලග්නෙට ඇවිල්ලා උච්චභාවයට ඇති වෙනවා මේ උදාවත් එක්ක. එතකොට සිකුරු ග්‍රහයා ලග්නගත වෙනවා. රවි සිකුරු යෝග ලග්නෙ ඉන්නකොට අන්න ඔබගේ
බලවත්කම ඇති වෙනවා, ශක්තිය ඇති වෙනවා. නීති ගන්න සිතුවිලි තුළට ඔබ අනිත් අයගේ උපකාර රාජ්‍යාන්ත්‍රික සහයෝගය ලැබෙනවා. හැබැයි මේෂ ලග්නය සමස්ත මේෂ ලග්න හිමි ඔබට මතක තියාගන්න ඕනේ 2032 මෑ 30 දක්වාම ඔබට ලග්න ඒ රාශිකේ පවතින බව. එහෙම ඉන්න අය මතක තියාගන්න ඕනේ. අන්න සඳු ග්‍රහය 11 12 යන කොටුවක ඉන්නව නම් ඒ අයට ටිකක් අපලයි. එතකොට ජම්මේ රාශිකෙත් තියෙනවනේ. එතකොට ඒගොල්ලන්ට අපලයි. ඒ වගේම තමයි මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔන්න ඔබගේ කුජ ග්‍රහය විශේෂයෙන්ම උපතින් 1 2 5 8 9 10 11 12 ඉන්නව නම් අන්න ඔබට සුබ අවුරුද්දක් බඩපත් වෙනවා. සුබ කාලයක් බඩපත් වෙනවා. කුජ කියා ලග්නාධිපතියනේ. එහෙනම් මොකද වෙන්නේ? ඔබට මේ අවුරුද්දේ හොඳ ලස්සන නිවාසයක් හදා ගන්න පුළුවන් වෙනවා. ඉඩමක් කලබම් මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි වාහනයක් මිලදී ගන්න ඕන නම් මෙන්න හොඳම අවුරුද්ද බඩපත් වෙනවා. ඒ වගේම තමයි ඔබට පොළව හා සම්බන්ධ වගා කටයුතු කරනවා නම් මැණික් වගේ දෙයක් ගන්නවා නම් ඒ වගේ ಖನಿಜ ද්‍රව්‍ය හා සම්බන්ධ කටයුතු කරනවා නම් ඒ වගේ මූල්‍යම ශක්තියින් අධිදි කරගන්න හොඳම අවස්ථාව බඩපත් වෙනවා. එහෙම තමයි ඔබට විශේෂයෙන් හවුලේ කරන ව්‍යාපාර කරනවා නම් මෙන්න මේ අවස්ථාවේදී දෙසරයක් හිතලා වැඩ කරන්න ප්‍රශ්න ඇතිවීමට හේතු වෙනවා. හැබැයි ඔබ ගන්න තීරණත් පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරන්නේ නැත්නම් ඔබට ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ ගැන අවබෝධ කරගන්න ඕනේ. හැබැයි මේ වර්ෂයේදී මේ යන කාලය තුල විශේෂයෙන්ම රාහු දසාවක්, සෙන්සුරු දසාවක් හෝ සඳු අතුරු දසාවක් හෝ යනවා නම් ඔබට මේ වෙලාව ටිකක් හොඳ නෑ බව දැනගෙන ඒ හඳහන බලවගෙන ඔබගේ ඇත්ත දැනගන්න. ඒ වගේම තමයි මෙන්න මේ කියන්නා වූ කාල තුල ඉගෙන ගන්න දරුවන්ට කේතු පස්වැන්නෙන් පටන් ගන්න එක අන්න ඒගොල්ලන්ට හොඳයි. අධ්‍යාපනයේ පොතේ ගුරා බඩපත් වෙනවා. ඔබට ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවක් බඩපත් වෙනවා. සහෝදරයන් සහ ගුරු තුන්වැනිනේ අන්න ගුරු තුන්වැනි සහ පිරිමි සහෝදරයන්ගෙන් සහයෝගය ලබා ගැනීමේ හැකියාව වාග්ය ලැබෙනවා. රාහු චන්ද්‍ර 11 වෙනි රාශියනේ. 11 වෙනි රාශිය ඉන්නකොට මොකද වෙන්නේ? හදිසි ධනලාභ ලැබෙනවා. ඒව හරි බලයක්. එහෙනම් ඒකත් එක මේ වර්ෂයේදී හැබැයි ඔක්කොන්ටම එහෙම වෙන්නේ නැහැ. ඔබගේ හඳහනේ අනිත් ග්‍රහචාරයත් එක්කයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඔබගේ හඳහනේ ශනි කුජ බුධ 12 නිසා ලෙඩ රෝග වලින් ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ වගේ රාජනීති ප්‍රශ්න වලින් වැරදි වැඩනම් කරන්න එපා. රාජනීති ප්‍රශ්න වලින් දඬුවම් විඳින්න පුළුවන් කාලේ බඩපත් වෙන නිසා ඉවසීම ප්‍රගුණ කරගෙන බොහෝම බුද්ධියෙන් ඉස්සරහට යන්න. නිසා මේ වර්ෂයේදී ඔබ මේ ලබන්නා වූ කාලය තුල අපලවලට මුහුණ දෙනව නම් ඔබ මතක තියාගන්න ඕන. හතරගම දිව්‍යයන් විනුවෙන් පින් කරලා පින් අනුමෝදනා කරන්න ඒ දිව්‍යයන්ගේ ආශිර්වාද ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ ඔබ මේ වෙලාවේදී ඔබ පුළුවන් තරම් දාන සීල භාවනාවල යෙදෙන්න. පුළුවන් තරම් නිදා ගන්න ඉස්සල්ලා ඔය ජය පිරිත වගේ පිරිතක් ඒ වගේම සූර්ය පිරිත වගේ පිරිතක් සජ්ජායනා කිරීම බොහොම හොඳයි. නිතරම භාවිතාවට ගන්න. විශේෂයෙන් ඔබ ගැන විශ්වාසය යන කටයුතු කරන්න මේෂ ලග්න හිමියට මේ අවුරුද්දේදී ප්‍රඥාවෙන් කටයුතු කරොත් ඔළුව උස්ස ගන්න පුළුවන් වර්ෂයක් බවත් ඒ වගේම හදිසි ලැබීම් මතින් බොහොම හොඳ බවක් පේනවා. හැබැයි අන්නේ නම් විදේශීන්යටත් මම කියනවා එයාලටත් බොහොම හොඳ මේෂ ලග්න හිමියන්ට තමන්ගේ තීරණ අලුත් රැකියාවකට අලුත් ව්‍යාපාරයකට අලුත් දෙයකට අත ගහන්න. ඒ වගේම ඔය විදේශීන් කටේ කැමති නම් මැණික් වගේ දෙයක් වෙළඳාමට නැත්නම් ಖನಿಜ ද්‍රව්‍ය සහ සම්බන්ධ වීමට වාහන හා සම්බන්ධ වීමට ඒ කියන්නේ ඒවා වෙළඳාම් කිරීමට බොහොම හොඳ කාලයක් බඩපත් වෙනවා. ඒ අයට දියුණුවට හොඳම කාලේ බඩපත් වෙන නිසා ඔබට අවශ්‍ය නම් ඔබගේ ජීවිතේ තව තවත් ඇත්ත දැනගන්න කැමති නම් තිරේ දේශනාකයෙන් වෙලාවක් නියම කළා විශේෂයෙන්ම අහන්න පුළුවන්. මම ඒක WhatsApp කරා ඔබට කියා දෙන්න පැහැදිලිව කියා දෙන්න සූදානම්. ඒ නිසා ඔබගේ මේ පිළිබඳ අදහස් යටින් කමෙන්ට් එකක් දාන්න. ඔබට දැනගන්න දේවල් මොකද ඊළඟ වීඩියෝ එකකින් හරි මම ඔබට විග්‍රහ කරලා සත්‍ය පහදලා දෙන්නම්. එහෙනම් ඔබට ලැබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සුබ එකක් වේවායි ප්‍රාර්ථනා කරනවා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් තමයි මේ අවුරුද්ද පටන් ගන්නෙ. වෘෂභ ලග්නයෙන් පටන් ගන්නකොට විශේෂයෙන්ම මේ අවුරුද්ද හරි බල සම්පන්නයි. මේ වසර තුල වෘෂභ ලග්න හිමි ඔබට ඊටාම ශක්තිමත් වූ ග්‍රහ බලයක් උදා කරලා තිනවා. බ්‍රහස්පති ග්‍රහයා දෙවෙනි රාශියේ තමයි ඉන්නේ. ඒතකොට මේකේ තමයි ධර්ම කර්මකාධිපති යෝගී තියෙන්නේත් ඔබට. ඒ වගේම තමයි ওই සතර දීප ජය බලය ඇති කරන යෝගයේ තියෙන ඔබට. ඒ වගේම තමයි මතක තියාගන්න ඕන ත්‍රිලෝණ යෝගය, හරි යෝගය, බුධ ආදිත්‍ය යෝගය මේ සියල්ල ඔබට මේ අවුරුද්දේ ලබා දෙනවා. ධර්ම කර්මකාධිපති යෝගය, ධන යෝග පවා ලබා දෙනවා වෘෂභ ලග්න හිමි ඔබට. මෙහෙම නිසා මතක තියාගන්න ඔබට මේ අවුරුද්ද විදේශගත වීම, විදේශ සම්බන්ධ කරන
වෙළඳහම් ඒ වගේ දේවල්ට යොමු වීම හරිම හොඳයි. ඒ වගේම තමයි වගා කටයුතු වලින් බොහොම ජයග්‍රහණ ලැබීමේ හැකියාව තියෙනවා. රැකී ආරක්ෂා ලැබීම අතින් හරිම හොඳ වසක් බාටපත් වෙනවා. ඒ වගේම ධන උල්පත් පෑදෙන වෙලාව බාටපත් වෙනවා. ධන උල්පත් පැවැත්වෙනවා. මොකද ඒක ඔබගේ හඳහන තියෙනවා පෙර පින් උදා වෙන කාලේ බාටපත් වෙනවා. එනම් පෙර පින ඔබ ළඟට එනවා. ඒ ගැන අවබෝධ කරගෙන වැඩ කරන්න කියලා මම ඉල්ලනවා. සඳු ග්‍රහයා 4 වැන්නේ ඉන්නවනම් අෂ්ටමයේ රාෂ්ටකයක් ඔබට ගත කරන්න වෙනවමයි. ඒ වගේම තමයි විශේෂයෙන්ම 2022 දක්වා මෙන්න මේ සඳු 4 වැන්නේ ඉන්න ඔබගේ කේන්ද්‍රයට අෂ්ටමයේ රාෂ්ටකය ගත කරන බව දැනගන්න ඕනේ. එතකොට ඒ අයට පොඩ්ඩක් අපලයි. නමුත් සෙන්සුරු ග්‍රහයා වෘෂභ ලග්න හිමි ඔබට ධර්ම කර්ම කතිපති ග්‍රහයා නිසා ගොඩක් දුරට බලපාන්නේ නැහැ. ඒ වගේම සඳු ග්‍රහයා 10 වෙනි කොටුයි 11 වෙනි කොට 12 වෙනි කොටුවේ ඉන්නවද බලන්න. අන්න ඒ අයට සෙන්සුරු ජම්මේ රාෂ්ටකයක් මේ මොහොතේ උදා වෙන බවක් දැනගන්න ඕනේ. අන්න එහෙමනම් ඒ වගේ හඳහන් හිමි යාගේ කටක සිංහ උච්චය කියන කොටුවක ශනි ඉන්නවනම් එයාලට හොඳ නැහැ. ඒ රාෂ්ටකේනේ බලපානවා. තා ප්‍රවේශම් වෙන්න ඕනේ. එහෙම නැති වෘෂභ ලග්න හිමි ඔබට ධනලාභ ලැබෙන වර්ෂලක් බවත් බලාපොරොත්තු කර ගන්න පුළුවන් ශක්තිමත් වූ වසර ලෙස ආදරණීය සම්බන්ධතාවල අලුත් සම්බන්ධතා ඇති කර ගන්න පුළුවන් වර්ෂයක් බසත් අලුත් ව්‍යාපාරය අත ගහනම් ඒකට හොඳ වර්ෂයක් බස විදේශීන් ඔබට මම යෝජනාවක් කරනවා ඔබට පුළුවන් නම් ඔබ අලුත් දෙයක් තමන් කර රැකියාවට අමතරව යම් දෙයක් කරන්න බලන්න ඔබට මේ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ඔබට කරගන්න බැරුව කාලයක් මුල්ලේ හිටපු ඒ රටක පදිංචිය පවා ලබා ගන්න නම් උත්සාහ ගන්න අන්නේ උත්සාහය ඔබට සාර්ථක වෙනවා. ඒ වගේම මොනවා හරි ඔබ මේ රට තම උපන් රටත් එක්ක සහසම්බන්ධලා කරන්න පුළුවන් ව්‍යාපාරයක් නම් ඒකට අත ගහන්න බොහොම හොඳ කාලේ බාටපත් වෙන නිසා විදේශීන් ඔබ විශේෂයෙන් හදාන බලව ගන්න මේ කාලය ඔබලට මහා වෘෂභ ලග්න හිමි ඔබ විශේෂයෙන්ම සාර්ථක කාලයක් බව වර්ෂය බැවින් ඊටම සතුටින් මේ වාසිය කටයුතු කරන්න කියලා මම ඔබගෙන් ආරාධනා කරනවා. අලුත් දේ මම කියන මහා වගාවක් කරන්න පුළුවන් නම් බොහොම හොඳයි. ඒ වගේම තමයි ඔබට දේශීය නිෂ්පාදන මොනවා නිෂ්පාදන ආලවියා ඒකටත් බොහොම හොඳයි. නම් මේ වර්ෂයට අලුත් රැකියාවක් බලාපොරොත්තු වෙන අයට බොහොම හොඳයි. ඉගෙන ගන්න දරුවන්ගේ බලාපොරොත්තු කරගන්න මේ වර්ෂය හොඳයි. හැබැයි මතක තියාගන්න ඕනේ අර අපල ඒ රාෂ්ටක වගේ තියෙන අය ඉන්නවනම් එයාලට මේ කාලේ හොඳ නැහැ. එයාලා යපල අනිත් හඳහානේ සමස්ත වෘෂභ ලග්න හිමිට හොම වෙන්නේ නැහැ. වෘෂභ ලග්න හිමි ඔබට විශේෂයෙන්ම මා කිව්ව ලෙස ජීවිතේ සාර්ථක වෙනවා. ඒ වගේම මේ අපල ආයේ මතක තියාගන්න අපල වලට කටයුතු කරන්න ඕනේ. ඔබ බුද්ධිමත් වෙන්න ඔබම ඔබ ගැලුම් කරු. නිසා විශේෂයෙන්ම පුළුවන් තරම් පින්දහමට යොමු වෙන්න දාන සීල භාවනාවට යොමු වෙන්න. ඔබගේ ජීවිතයේ අවබෝධයෙන් කටයුතු කරන්න විශේෂයෙන්ම පුණ්‍ය කටයුතු වලට නිතර යොමු වීමෙන් ඔබගේ අපල අඩු කර ගන්න පුළුවන්. අපල කියන්නේ පෙර අකුසල්නේ. මම හැම විටම කියනවනේ. එහෙනම් අපල අඩු කර ගන්න කුසල් බලය වැඩි කර ගන්න ඔබ උනන්දු වෙන්න ඕනේ. ජීවිතයේ අවබෝධ නැතුව ජීවිතය ගෙනියන්න බෑ. බොරු දේවල් පස්සේ යන්න එපා. බොරු පූජාව පස්සේ යන්න එපා. බොරු දේවල් ළඟට ගන්න එපා. ඔබයි ඔබ ගැලුම් කරු කියලා හැමදාම මම කියන එක අවබෝධ කරගෙන ජීවිතේ ජය ගන්න. එහෙනම් වෘෂභ ලග්න හිමි ඔබට මේ සිංහල අලුත් අවුරුද්ද ජය වේවායි මම ප්‍රාර්ථනා කරනවා. මිථුන ලග්නය ඔබට 2026 සිංහල හින්දු අලුත් අවුරුද්දේ උදා වෙන්නා ග්‍රහචාරයත් එක්ක බලපන්නා වූ යහපත සහ අයහපතව කතා කරමු. විශේෂයෙන්ම මිථුන ලග්න හිමි ඔබගේ ප්‍රධාන කොටුවට පළවෙනි කොටුවට බ්‍රහස්පති ග්‍රහයා පැමිණිච්ච වෙලාවක් තමයි මේ ආරම්භ වෙන්නේ. නිසා ඔබගේ ලග්නාධිපති විශේෂයෙන්ම 10 වෙනි කොටුවේ කුජත් එක්ක බුධ සනිත් එක්ක යෝග වෙලා ඊටව ශක්තිමත් වූ මීන රාශියේ බලයක් ඇති කරලා දෙනවා. එතකොට අන්නේ අයට මතක තියාගන්න ඕනේ මිථුන ලග්නයට මේ අවුරුද්ද ඊටාම හොඳයි. ඒතර මිථුන ලග්නයට මේ වෙලාව ඊටාම හොඳ වෙලාවක් බඩපත් වෙනවා. විශේෂයෙන්ම පින්දහම් වලට යොමු වෙන්න නම් හොඳම අවස්ථාවක් ලැබෙනවා ඔබට. ඒ වගේම තමයි ඔබට රැකියාවක් නැතුව හිටියේ නම් අනේ රැකියාව ලැබීමේ මාර්ග පෑදෙනවා. කාගෙන් හරි උදව් ලැබෙනවා. ඒ වගේම ආර්ථික ශක්තිය ලබා ගන්න පුළුවන් වකවානුවක් බඩපත් වෙනවා. ඒ නිසා මෙන්න මේ මිථුන ලග්න හිමි ඔබට මේ අවුරුද්ද තුල උසස් වීම් ලැබීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම තමයි විදේශගත වන්න බලාපොරොත්තු වුණා නම් ඒ විදේශගත වෙන්න අවශ්‍ය වෙන වටපිටාව ඔබට සැලසුම් වෙන කාලේ බඩපත් වෙනවා. ඒ වගේම තමයි මතක තියාගන්න ඕන දෙයක් තමයි මිථුන ලග්න හිමිවට විභාග වලට යන්න ඉන්න දරුවන් ඉන්නවා නම්
ඔබට මේ අවුරුද්ද තමයි ඔබගේ පෙරදුණු විභාග ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වර්ෂය බඩපත් වෙන්නේ. ඥාන ශක්තිය වැඩි වෙන අවුරුද්ද බඩපත් වෙනවා. එහෙනම් ඔබ යහපත් වූ කටයුතු වලට යහපත් වූ වෙලාව බඩපත් වෙනවා. මතක තියාගන්න මිතුරු ලග්න හිමි ඔබට මේ වාසනාවන්ත වූ කාලයක්. ඒ වගේම මතක මෙන්න මේ අපලයක් තියෙනවා සඳු ග්‍රහයා තුන්වැන්නේ ඉන්නවනම් ඔබගේ හඳහනේ කොටුවේ. ච කියන ග්‍රහය අන්නේ නම් චන්ද්‍ර අෂ්ටමේ රාෂ්ටක යනවනේ ඔබට 2027 ජුනි මාස 2 වෙනකම්. අන්නේ ඒ අයට නම් ඒ තරම් සුබ නෑ. ඒ වගේම තමයි සඳු ග්‍රහයා ඔබගේ කේන්ද්‍රේ 9 10 11යි තියෙනවද බලන්න. අන්න ඒ අයට සෙනසු ජම්මේ රාෂ්ටකේ තියෙනවනේ. එහෙම අයට කේන්ද්‍රයේ තියෙනවා සෙනසුරු ග්‍රහයා වෘශ්චික රාශිය නැත්නම් සිංහ රාශිය නැත්නම් කටක රාශිය නේද ගායනසයන තියෙනවද බලන්න. එහෙමනම් අන්න ඒ අයටත් අපලයි. ඒතර ඒ අයට මම කියන සුබඵලතාවය ටික අඩුයි. ලබා ගන්න අපහසුයි. කියන්නේ සංසාරයේ අකුසල කාලයක් මේ දැන් යනවා. ඒ අපල කියන්නේ ඒකනේ. නිසා අපි ඒක අවබෝධ කරගන්න ඕනේ. ඒ අවබෝධ කරගෙන ඔබගේ හඳහන බලලා ඒකට කරන්න ඕනේ මොකක්දයි කියලා බලන්න ඕනේ. හැබැයි කරන්න විශේෂ දේවල් තියෙන ඔබටමයි ඉගෙන කටයුතු කරන්න ඕනේ. එහෙනම් අපි බලමු. එතකොට ඔබ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මෙන්න මේ වකවානුන් තුළ ඉඩමක් කඩමක් මිලදී ගන්න නම් මෙන්න මේ වර්ෂය උදාගත්තට කමක් නැහැ. 10 වැන්නේ සිට 4 වැන්න මේ කුජගේ බලයත් එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ නිසාම ඔබගේ විශේෂ ලක්ෂණතාවයක් තමයි බුධ ග්‍රහයානේ ලග්නාධිපති වෙන්නේ. බුධ ග්‍රහයාගේ බලය ක්‍රියාත්මක වෙනවා මේ හඳහනේ හරි ලග්න කොටුවේ ඉන්නවනම් විශේෂයෙන්ම 10 වෙනි කොටුවේ උපතින් බලය ඇති කරනවා නම් ඒ වගේම 4 වෙනි කොටු බලය ඇති කරා නම් ඔබගේ හඳහනේ තියෙනවා නම් විශේෂයෙන් මතක ගන්න 2 වෙනි රාශිය ඒ වගේ 4 වෙනි රාශිය 5 වෙනි රාශිය 9 වෙනි රාශිය 10 වෙනි රාශිය 11 වෙනි රාශිය වගේ බුධ ග්‍රහය ඔබගේ කේන්ද්‍රෙ ඉන්නවද බලන්න. අන්න එහෙමනම් මෙන්න මේ අවුරුද්දේ ඔබගේ ඒ කියන ස්ථානවල බලය තහවුරු කරනවා. ඒ තැන තියෙන දේ ලැබෙනවා. ඒ නිසා මේ වෙලාවේදී ඔබගේ පළවෙනි කොටුවේ හිටියනම් ඔබගේ ඥාන ශක්තිය වැඩි කරනවා. දෙවෙනි කොටුවේ හිටියනම් හදිස් ධන ලාභය ලැබීමේ භාග්යක් උදා වෙනවා. බැංකු ගිණුම් තර වෙන්න ගන්නවා. තුන්වෙනි රාශිය ඔබගේ බුධ ඉන්නවද බලන්න. ඒතර ඒ වගේ අයට සාර්ථක වූ සහෝදර සම්පත්තිය ඇති වෙලා ඒගොල්ලත් එක්ක කුළුපගුතාවය ඇති වෙන්න භාගයක් උදා වෙනවා. 4 වෙන්නේ නම් අනිවාර්යෙන් ඉදමක් අර මම නදී වෙන හෝ යම් එයට ස්ථාවර ලකුණක් තියන්න ප්ලෑන් එකක් ඇඳ ගන්න හරි හොඳ අවුරුද්දක් බඩපත් වෙලා 5 වෙනි කොටුවේ හිටියනම් බුධ ඔබට අධ්‍යාපන රටාව සාර්ථක වීමේ කාලයක් බඩපත්. 6 වෙනි කොටුවේ නම් ඉතින් ලෙඩ රෝග දුර වෙනවනේ. එහෙමයි. 7 වෙනි කොටුවේ නම් ඕනේ යෝජනාත්මක විවාහයකට හොඳ ආවාසයක් වර්ෂයක් බඩපත් වෙනවා. 8 වෙනි කොටුවේ නම් පොඩ්ඩක් හොඳ නැහැ තමයි. ලෙඩ රෝග පීඩා කරදර බාධා පොඩ්ඩක් ඒවි. නමුත් ඒකත් තින්නේ අපල කාටේ අපල තියෙනුනාන්නේ. හැබැයි 9 වෙනි කොටුව නම් පෙරපින උදා වෙනවා විදිස්ගත වෙන්න පුළුවන් වෙනවා. අනිවාර්යෙන් මේ අවුරුදු 10 වෙනි කොටුවට යනකොට තමන්ගේ රක්ෂාව යහපත ඇති වෙනෝනේ. මෙන්න මේ වෙලාවේදී බොහොම හොඳයි. ඒ නිසා මිතුරු ලග්න හිමි ඔබට 11 වෙනි නම් ධනලාභයක් උපරිමයෙන් ලැබෙනවනේ. 12 නම් බෑ වැය වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ප්‍රවේශමෙන් වැඩ කරන්න ඕනේ. හැබැයි මිතුරු ලග්න හිමි ඔබට මේ වර්ෂයේදී යහපත් වූ දේවල් කරන්න පුළුවන් හේතුව තමයි ඔය චන්ද්‍රයා 3 වෙනි නැත්තම් ඒ වගේ සඳු 9 10 11 නැත්තම් අනිත් සියලු ලග්න හිමියන්ට 2029 අගෝස්තු 8 වෙනකම් බොහොම හොඳ කාලයක් බලාපොරොත්තු වෙන කාලයක්. නිසා සතුටින් ඉන්න. අපලාය මතක තියාගන්න ඕනේ. ඔබ පුළුවන් තරම් පින් දහම් කරන්න, ගුණ ධර්ම රකින්න, ගැලවුම්කාරය ඔබමයි පුළුවන් දෙයක් යහපත් දාන සීල භාවනා යෙදමින් ඔබගේ අගුණ දුරු කරන කටයුතු කරන්න. ඊට එහාට දේවල් වලට යන්න බා අපරාධ සල්ලි විලං කරගෙන. නිසා මතක තියාගන්න ඔබගේ හඳහන බලව ගන්න ඕන විශේෂයෙන්ම බලා ගන්න ඕන නම් තිරේ දේශනාකින් කතා කරලා වෙලාවන් නියම කරලා බලා ගන්න මම ඔබට පැහැදිලිව කියාද නම් ඔහු ලග්න පලාපල කියන කියන්න බෑ. මේ මම සාපේක්ෂව නේ කියන්නේ. ඒ නිසා ඒකත් අවබෝධ කරගන්න මේ ලග්න පලාපල ඇහුවයි කියලා සතුටු වෙන්න නැත්නම් දුක් වෙන්න නැත්නම් මේක අමතක වෙනවනේ. අමතක වෙන තමයි අපි මතක් කරලා දෙන්නේ. නිසා ඒ ගැන හොඳට සිහි බුද්ධියෙන් අහන්න. එහෙනම් ඔබට ලබන්නා වූ 2030 වර්ෂය සුබව එකක් වේවායි ප්‍රාර්ථනා කරනවා. කටක ලග්නය. කටක ලග්නයේ හිමි ඔබට 2036 සිංහල අවුරුදු උදාවත් සමග ජීවිතයේ යහපත උදා වෙනවද? ඇත්තටම යහපත උදා වෙනව හේතුවක් තියෙනවා. කටක ලග්නයේ හිමි ඔබට මහා දියුණුවක් ලැබෙන්න පුළුවන් වර්ෂයක් බඩපත් වීමට බොහොම සාධක ඇති කරනවා. විශේෂයෙන්ම ඔබගේ කටක ලග්න හිමියගේ ලග්නාධිපති චන්ද්‍රයානේ. ඉතින් චන්ද්‍රයා ලග්නේ වගේ ඉන්න කෙනෙක් ඉන්නවා නම් මතක තියාගන්න ඕනේ මේ අවුරුද්ද තමයි ඔබට ඔය වයස හරිනම් ගමක් සාර්ථක නම් විවාහයක් වෙන්නේ ගියක් හදා ගන්න පුළුවන් නේ ඉඩමක් කරවා මිලදී ගන්න පුළුවන් නේ දීපල ලැබීමක් හදිසියේ සිදුවීමක් තියෙන වර්ෂයක් බැවින් ඔබට ඒකට උනන්දු වුණොත් බොහොම හොඳයි කියලා මම කියන්නේ. ඒ නිසා විශේෂයෙන් තමයි මැණික් වාසනාව. ඒ කියන්නේ මැණික් වාසනාව ගෙදරට හිටිය වෙන්නේ නැහැ. ඒ වගේ ව්‍යාපාර අත ගැහුවොත්, ඒ වගේ දෙයකට ව්‍යාපාරයක් කරොත් අන්න ඒ වගේ අයට බොහොම හොඳ කාලයක් බඩපත් වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ
රැකියා ආරක්ෂා වල අඩුපාඩුකම් තිබුණා නම් කරදර තිබුණා නම් ඒක ටිකින් ටික අඩු වෙලා අන්න ඔබට ඕනම් උසස් වීමක් ගන්න විභාගයක් තියෙනවා ඉදිරිපත් වෙන්න හොඳ අවුරුද්දක් බඩපත් වෙනවා මේ වාර්ෂයේදී. ඒ වගේම තමයි වගා කටයුතු සඳහා ඔබ අත ගහනව නම් මතක තියාගන්න ඔබට සමුදා විශේෂයෙන්ම සඳුදා දවස සඳුගේ බලයත් එක්කම සමුදා දවල් 12 මාරට පුළුවන් නම් ඒ ඔය වගාවක් ආරම්භ කරනම් අන්න 12 මාට ඒ වෙලාවට ගිහිල්ලා උදල්ලකින් පස් බිල්ලක් වල වැඩේ පටන් ගන්න ඔබගේ වගාව සාර්ථක වෙනවා. මේ අවුරුද්ද හරිම හොඳයි. ඒ වගේම තමයි ඔබගේ වෙලාව අනුව ගයක් හදන්න ඕන නම් හොඳ නැකතකට වැඩේ පටන් ගන්න පුළුවන් මේ අවුරුද්ද ඔබට ගයක් හදන්න වාසනාව කවුරු හරි පාදාවි. ඒක උදව් කරක්. නියතව ලෙසට ඔබට ගයක් නම් හිමි වෙනවා. ඒක නම් ස්ථිරයි. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා කටක ළඟන හිමි ඔබට සඳුග්‍රහය විශේෂයෙන්ම අටවෙනි රාශියෙන් තමයි ආරම්භ වෙන්නේ. ඒතකොට අෂ්ටමේ රාශියකට එනවනේ. ඒතකොට චන්ද්‍රයාගේ බලය පොඩ්ඩක් දුර්වල වෙනවනේ. නමුත් ජුනි මාසයේ 6 වෙනිදා පස්සේ ජුනි මාසෙන් පස්සේ ඔබට ඊටාම හොඳ කාලයක් බඩපත් වෙනවා. මම මේ අඳහන තුල කියනවා මෙන්න මේ කඩලාගෙන හිමි ඔබට චරගතිය. ඒ කියන්නේ යන්න, නිර්දේශගත වෙන්න. නැත්තම් තමන්ගේ ගමෙන් පිට වෙන්න. නැත්තම් තමන් ජන්ම භූමියෙන් ඈත් වෙන ජයග්‍රහ ලබන්න පුළුවන් වර්ෂයක් බඩපත් වෙනවා මේ වාර්ෂය තුල. විශේෂයෙන්ම සඳුග්‍රහයා දෙවන්නේ නම් සෙනසුරු චන්ද්‍රාෂ්ටමී රාශියේ තියෙන බව මතක තියාගන්න. ඒ කියන්නේ උපන් කේන්ද්‍රයේ තියෙනවා නම් ඒ වගේම තමයි සඳුග්‍රහයා 8 වෙනි කොටුව 9 වෙනි කොටුව 10 වෙනි කොටුව ඉන්නවද බලන්න. අන්න ඒ අයට සෙනසුරු ජම්මේ රාශියක තියෙනවා. ජම්මේ රාශියක තියෙනව නම් ඒ වගේම තමයි මම හැමදාම කියනවා කේන්ද්‍රයේ සනි කියන ගහය. කටක සිංහ උච්චික රාශියක තියෙනවද බලන්න. නවාංශකේ හරියට ඒව තිබුණොත් ඒක හොඳ නෑ. නවාංශකෙත් ඕනේ බලාපල කිය. ඒවයි තියෙන්නේ. වගේ මට මේක ඔක්කොම කියා දෙන්න බෑ. නමුත් ඔන්න ඔය වගේ අයට අපලයි. නැති අයට බොහොම හොඳ අවුරුද්දක්. ඒ නිසා විශේෂයෙන්ම සඳුග්‍රහයා උපතින් මෙන්න මේ රාශිවල ඉන්නවනම් 1 2 3 4 ඒ වගේම 6 7 8 9 10 11 12 කියන රාශියක ඔබගේ ඉන්නවා අනිවාර්යෙන්. ඒ වගේ අයට විශේෂයෙන්ම 6 8 12 නැතු අනිත් අයට බොහොම හොඳ කාලයක් බඩපත් වෙනවා. එතකොට මේ වෙලාවේදී ඔබගේ සඳුග්‍රහයාගේ බලයත් එක්කම බ්‍රහස්පතිගේ ක්‍රියාකාරීත්වයත් එක්කම ඔබට වැයවීම අඩුවීමින් ලාභ ලැබීම වැඩිවීමින් ඔබට යහපත් වූ කාලයකටපත් වෙන්න තියෙනවා. නිසා මේක සමස්ත කටකලගෙන හිමි ඔබට එක වගේම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඔබගේ හඳහනේ තියෙන ග්‍රහචාරය අනුවමයි සියල්ල ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න පුජ්‍යලික හඳහන බලලා තමයි මේසල් අවබෝධයට ගන්න ඕනේ. නැත්නම් මේ කියන දේවල් ටික අහගන්න කමක් නැහැ. නමුත් ඔබගේ හඳහන බලාගත්තොත් විතරමයි හරි දේ ඔබ ගැන ඔබට දැනගන්න පුළුවන්. කැමති නම් තිරේ දේශනාංකෙන් ඕන්ලා කතා කරලා අහන්න. මට පුළුවන් වෙලා ඇත්තටම කියා දෙනවා ඇත්ත ඇති හැටියෙම. හැබැයි ඔබට මේ කාරණා අනුව ඔබට වැරදි දේවල් පහසුසේ යවන්නෙම නැහැ. ඒකත් මගේ සත්‍යයක්. ඒ වගේම තමයි මෙන්න මේ කටකලග්නේ ඔබට විශේෂ වූ කාලයක් බඩපත් වෙමින් ජීවිතය සාර්ථක කරගන්න හොඳම වර්ෂයක් බඩපත් වෙන නිසා හැබැයි ඔබට ওই විදේශගත වෙන ගොඩක් පුලා බලා ඉන්නවනේ. ඒ අයට මම කියනවා දැම්ම නෙමෙයි. ජුනි මාසේ පැන්නට පස්සේ ඔබට යන්න ලෑස්ති වෙන්න. ඔබට යන්න පුළුවන්. ඔබට මේ වගේ කාරණා ඉෂ්ට වෙන්න තියෙනවා. ඒ නිසා ඒ ගැනත් හොඳට මතක තියාගන්න. ඉතා බල සම්පන්නයි. නිසා මම අර මුලදිම කිව්ව නැකත් වගේක් තියෙනෝනේ. ඒකත් නැවත බලන්න. ඒ නැකත් වලට බලපෑම් වෙන ආකාරය හොයාගන්න. ඒ වගේ අය තදහන හොඳට බලව ගන්න ඒ වකවානුන් තුල. ඒතකොට විපත් වෙනවා. ඒක අවබෝධ කරගෙන විශේෂයෙන් අපලයි කියන පෙර කරන අකුසල් වලට මුහුණ දෙන්න ඕනේ. ඔබමයි ඔබ බුද්ධිමත් වෙන්න ඉවසන්න බොහොම පින් කරන්න දාන සීල භාවනාවල යෙදෙන්න විශේෂයෙන්ම මව්පියාට සලකමින් පුළුවන් තරම් වැඩියෙන් සලකමින් පින් දහම් කරමින් සත්‍ය මනුස්සයෙක්සෙන් ජීවත් වෙන ඔබට සීල අපල වලින් මිදෙන්න එක අවස්ථාවක් වෙනවා. එහෙනම් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා ලබන්නා වසර යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සිංහ ලග්නය ඔබට දාසුජය සිංහල අලුත් අවුරුද්ද කෙසේ බලපාන්නේද? අපි හඳහන අතර අරගෙන බලමුකෝ. ඔබගේ හඳහන විශේෂයෙන්ම කේතු ලග්නේ ඉඳලා තමයි ආරම්භ වෙන්නේ මේ අවුරුද්ද. හැබැයි නිහඬව පළක් ලැබෙන අවුරුද්ද. නිහඬව පළල කවුරුවත් පේන්නේ නැති කිසි කෙනෙක් දකින්නේ නැති ඔබ ජයග්‍රහණ ලැබෙන අවුරුද්දක් වර්ෂපත් වෙනවා. ඒක හරි හොඳයි. ඒ වගේම තමයි ඔන්න චන්ද්‍රයයි රාහුයි හතේ ඔන්න රහස් සම්බන්ධතා හිම කරන්න එපා. ඒව ලැබෙනවා. හැබැයි පරිස්සම් වෙන්න ඕනේ. හොඳද? ඒවයින් ප්‍රශ්නයක් නැහැ. ඒ රාष्ट्रයක් කරනනේ උඩ. අෂ්ටමේ රාष्ट्रයක් කරන මේ දවස්වල 2027 ජුනි මාසේ 2 වෙනකම්. ඒ නිසා පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. නැත්තම් ඉතින් හොඳ නෑනේ. තමන්ගේ විවාහ ජීවිතය විවාහයට ඇතුළු වෙච්ච කෙනෙක් කොනතරම් රාහුත් එක්ක ගෙනත් දෙනවා. ප්‍රශ්න වලට පැටලෙන්නේ නැතුව බුද්ධිමත් වැහැසිරෙන්න. ලද දේ සතුටු වෙන්න. නමුත් මතක තියාගන්න ඕනේ කුජ ග්‍රහයා සහ ශනි ග්‍රහයාත් එක්ක අටේ යන නිසා ඔබගේ මුත්‍රාශය වගුඩු පාද බඩ පිළිබඳව සැලකිල්ලට යොමු කරන්න ඕනේ. පොඩ්ඩක් මේ වගේ අසනීප තියෙන අය
ගොඩාක් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. මොකද එතනදී සල්ල කර්මයට ගොදුරු වෙන්න පුළුවන්. ඒ වගේම වකුඩු වලට අවදා එන්න පුළුවන්. විශේෂ අසනීප එන්න පුළුවන්. ඒ අය පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ. මම කියනවා ඉස්සලා කාර්යදපල කියලා. ඒ වගේම තමයි මේ හදිසි ලැබීම් වලට බොහොම හේතු වෙන කවුරුද්දක් බාට පෙර. හැබැයි තව එකක් තියෙනවා. ලෙඩ වෙලා තිබුණත් පොඩ්ඩක් සුවයට එන කාලයක් බාටපත් වෙනවා මේ ජුනි වලින් පස්සේ. එතකන් නම් හොඳ නැහැ. ඒ වගේම තමයි තමන්ගේ මහන්සියෙන් කරන වගා කටයුත්තක් හෝ මහන්සියෙන් කරන තමන් විහිසිලා කරන අයට අන්න මේ අවුරුදු ජයග්‍රහණ ලැබෙන අවුරුද්දක් බඩ. හැබැයි නිදහසේ සල්ලි හම්බ කරගෙන මේ අවුරුදු බෑ. ටිකක් කට්ට කන්න වේවි. ඔබට එහෙම කාලයක් මේ එන්නේ සිංහලග්න හිමියෝට. විශේෂයෙන්ම තමන්ගේ මහා ලැබීම් තියෙනවා. ඒව හැබැයි ලැබීම් අතර එද්දී බිමට වැටෙන වර්ෂයක් බඩපත් වෙනවා. ඒ නිසා බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබ ආයෝජනය කරදී නිසි ප්‍රතිඵල ලැබීමේ හැකියාව මේ කාලේ අඩුයි ටිකක් සිංහලග්න හිමියෝට. හැමතිස්සෙම චංචලයි සිත සංචලයි. උත්සාහ තරමට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. හැමතිස්සෙම පරාජිත සිතුවිලි ඇති කරනවා. නැගිටින්න ගත්තට ඒ නැගිටින්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ ටිකක් පීඩන කාලයක් බඩපත් වෙනවා සිංහලග්න හිමියෝ ඔබට විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ. ඒ වගේම මතක තියාගෙන සඳු ග්‍රහයා පළවෙනි කොටුවේ ඔබගේ ඉන්නව නම් ඒකේ තරම් සුබ කාලයක් නෙමෙයි යන්නේ. ඒකවල චන්ද්‍ර අස්තමේ රාෂ්ටක යනවනේ. ඒකෝට ඒක භයානකයිනේ. අනිත් එක ලග්නාෂ්ටක මේ දෙකක් එකටනේ. ඒතකොට ඒ වගේ අය ඒ වගේම තමයි සඳු ග්‍රහයා උපන් කේන්ද්‍රය බලන 7 වෙනි කොටුව 8 වෙනි කොටුව 9 වෙනි කොටුව ඉන්නවද කියලා. අන්න එයාට ජම්මේ රාෂ්ටකෙත් යනවා. ඒතකොට මොකද වෙන්නේ? අන්න එහෙමනම් ඒ වගේ අයගේ කේන්ද්‍රයේ වෘච්චික සිංහ කටක කියන කොටුවක ශනි ඉන්නව නම් විශේෂ සෙනසුරු මහදසාව, රාහු මහදසාව, පාපකාරී චන්ද්‍ර දසාවක් යනවා නම් අන්න එයාට මාර්ගතාව ඇති වෙන්න පුළුවන් කාලයක් බඩපත් වෙනවා. ඒ අය හඳාන හොඳට බලව ගන්නවා. අපි බලමු ඒවා පැහැදිලි කරලා දෙන්නම්. ඒ වගේම තමයි මතක තියාගන්න ඕනේ රවි ග්‍රහයා විශේෂයෙන්ම උපන් කේන්ද්‍රේ පළවෙනි කොටුවේ ඉන්නව නම් අන්න ඔබට බොහොම හොඳයි. දෙවෙනි කොටුව, හතරවෙනි කොටුව, පස්වෙනි කොටුව, අටවෙනි කොටුව, නවවෙනි කොටුව, 11 වෙනි 12 වෙනි කොටුවේ ඉන්නව නම් අන්න මේ අවුරුද්දේ ඔබට මොකක් හරි කිනම් හෝ වාසනාවන්ත කටයුත්තක් ඉටු වෙනවාමයි. අන්න එහෙමනම් ඒකෙම සතුටු වෙන්න ඕනේ. ඒ වගේම තමයි අර ඒ රාෂ්ටක ජම්මේ මොනවා තියන අය නෙමෙයි. එහෙම නැති අයට බොහොම හොඳ කාලයක් බඩපත් වෙනවා. සතුටින් ගමන යන්න ඔබට පුළුවන් වෙනවා. එහෙනම් මෙන්න මේ වාර්ෂයේදී මේ තින අපල කාලයට මොකද කරන්න ඕනේ? පුළුවන් තරම් බුද්ධිමත් වෙන්න ඕනේ. ඉවසීම ඇති කරන්න. වැඩක් කරලා දෙසරත් උර හිතන්න ඕනේ. නැතුව බය වෙලා ඔබ ජීවිතේ දාලා යන නෙමෙයිනේ. පුළුවන් තරම් ඉවසීමෙන් කල්පනාවෙන් වැඩ කරන්න. අන්න එහෙනම් අනවශ්‍ය සම්බන්ධතාවක් ඇති කරගන්න එපා. ඔබට නීතියෙන් පෞල් ජීවිතේ පාව වෙනස් වෙන්න පුළුවන් වෙලාවක් වුණ නැත්තම් ගහ මරා ගන්න පුළුවන් පෞල් ජීවිතේ අඬදබර වෙන්න පුළුවන්. ඒක අවබෝධයෙන් කටයුතු කරන්න. නරකයි රාහු චන්ද්‍රයත් එක පටන් ගන්න සිතට එනවා නරක සිතුවිලි. ඔබ ඒවයි පැටල ගන්න එපා. ලොකු අනතුරක් තියෙනවා සේයාවක්. ඒක දැනගෙන වැඩ කරන්න බොහොම කල්පනාවෙන්. ස්ත්‍රීන්ටත් පුරුෂයන් දෙකෝලට මේක තියෙනවා. ඒ නිසා දැනගෙන වැඩ කරන්න. විදේශින් අය විශේෂයෙන්ම මේ වගේ දේවල් වලින් ප්‍රවේශම් වෙන්න. අයුතු ප්‍රශ්න අයුතු ගනුදෙනු වලට යන්නම එපා. ගනුදෙනු ඒවා මූල්‍ය ගනුදෙනුවත් කරන්න එපා. හවුල් ව්‍යාපාර කරන්න එපා. බොහොම ප්‍රවේශයෙන් යන්න. එහෙනම් සිංහලග්න හිමියෝට මෙන්න මේ කරදර වෙමින් මිදෙන්න පුළුවන් තරම් පින් කරන්න, දාන සීල භාවනාවේ යෙදෙන්න, පුණ්‍ය කර්ම වල යෙදෙන්න. කැමති නම් ත්‍රිදේශ දේශනාවේ ඔබගේ හඳහන බලව ගන්න කතා කරගන්න. මම හරි ලස්සනට පැහැදිලිව කියා දෙනම්. ඒ නිසා ඔබට මේ ලබන්නා වූ නව වසර සුබ එකක් වේවායි ප්‍රාර්ථනා කරනවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නය ඔබ හඳහන අතර අරගෙන බලමු. 2026 සිංහල හින්දු අලුත් අවුරුද්ද ග්‍රහචාරය සමග ඔබට කෙසේ බලපාන්නේද කියලා. විශේෂයෙන්ම මතක තියාගන්න කන ලග්න හිමිය ඔබට මම කියනවා විභාග ගන්න දරුවෝ ඉන්නව නම් මේ ජය ගන්න පුළුවන් වර්ෂය නිසා ඒකට උනන්දු වෙන්න උත්සාහ ගන්න. ජයග්‍රහණ ලැබීමේ වාග්ය උපාධිය සම්පූර්ණ කරගන්න පුළුවන් වර්ෂයක් බඩපත් වෙනවා. ඒ වගේ තමයි රැකියාවේ යම්සි හොඳ පැත්තට වෙනසක් වෙන්න තියෙන අවුරුද්ද බවයි. ඔබ ඒහා සම්බන්ධව තියෙනම් මොකක් හරි උසස් වෙන්න විභාගයක් ඉල්ලීම් කරන්න තියෙනම් ආයතනයකින් ඒ ඉල්ලීම් කරන එහි ප්‍රතිඵලය ඔබට ලැබීමේ වාර්ෂිකය බඩපත් වෙනවා. ඒ වගේ තමයි ඔබගේ විදේශ හා සම්බන්ධ වීම, විදේශ ගත වීම, විදේශ ආයෝජන ආරම්භ වීම මෙවැනි දේවල් තියෙනවා නම් අන්න ඒවට හොඳ වර්ෂය බඩපත් වෙනවා. එසේම තමයි විදේශ ආයෝජන වලින් ප්‍රතිඵල ගලා එන වර්ෂය බඩපත් වෙනවා. හැබැයි නීතියෙන් ඔබ වරදක් කරලා තියෙන අය කන්‍යා ලග්න හිමිය ඔබ යම් වරදක් කරලා තියෙනව නම් මතක තියාගන්න මේ වාර්ෂිකය ඔබගේ පස්සෙන් ඒ වැරදි වැඩ දඬුවම් එන බවත් මතක තියාගන්න. කන්‍යා ලග්න හිමිය ඔබට විශේෂයෙන් මේ අවුරුද්දේදී ඔබ අතීත කාලේ කරපු යම් වරදක් හෝ තියෙනවා නම් අනේ අතීත කාලේ කරපු වරද ඔබ ළඟට පසුපස එන්නේ අර ගැලක බැඳි ගුණේ කිනෝ වගේ එනවා. ඔබට මතක තියාගන්න විශේෂයෙන්ම ගුණා පස්සේ යන ගැලමෙන් ඔබට මේ කරදරේ ඔබට දෙනවා. ඔබමයි මේ ගැල අදින්නේ. මතක තියාගන්න පරිස්සම් වෙන්න
කන්නේ ළඟ නෙමෙයි ඔබ. අනවශ්‍ය දෙයකට අත ගහලා තින්න එපා. කාට හරි උදව් කරලා තිනම් ඔබට ඒක ගිනි ගොඩක් වගේ එනවා. ඊනම් ඔබ මේ කන්නේ ළඟ නෙමෙයි ඔබ මතක තියාගන්න නීතියෙන් ගැලවීමක් වෙන එකක් නැහැ. ප්‍රශ්නාර්ථ ගොඩක් තියෙනවා. ඒක දැනගෙන වැඩ කරා. හැබැයි සැමටම නෙමෙයි වැඩි කරපු අයට ප්‍රතිඵල අසාර්ථක වෙයි. නරක පැත්තට පෙරලෙවි. විශේෂයෙන් මතක තියාගන්න සඳු ග්‍රහයා ඔබගේ උපන් කේන්ද්‍රේ 12 වෙනි කොටුවේ ඉන්නව නම් අන්න ඒ අය ප්‍රවේශම් වෙන්න විශේෂයෙන්ම චන්ද්‍ර අෂ්ටමී රාෂ්ටකයා සමග උදා වෙන්නේ විශේෂයෙන් 7 වෙනි රාශියේ විවාහ ජීවිතවල ආදර බැඳීම් සහ සම්බන්ධතා හවුල් විය බොහොම කැඩවෙමින් ආව. බොහොම කල්පනාවෙන් යන්න ඕනේ මේ අවුරුද්ද කන ළඟ නෙමෙයි ඔබ. ඒ වගේම තමයි ඔබගේ මුත්‍රාශය වගුරු පාතබල හා සම්බන්ධ අසනීපයක් තියෙන කෙනෙක් ඉන්නවනම් ඒ අයත් ටිකක් හොඳටම ප්‍රේසම් වෙන්න ඕනේ. දැනගෙන කටයුතු කරන්න ඕනේ. විශේෂයෙන්ම ලේගමන බින්දු ප්‍රශ්න ඇතිවීමේ මහා ප්‍රවණතාවයක් තියෙනවා. වතුර හා සම්බන්ධ අනතුරු තියෙනවා. ඒ වගේ අයට කන ළඟ නෙමෙයිට ටිකක් නරක විදිහටයි මේ අවුරුද්ද ආරම්භ වෙන්නේ. බුධ ග්‍රහයා නමුත් බුධ ග්‍රහයා පළවෙනි කොටුව, දෙවෙනි කොටුව, තුන්වෙනි කොටුව, හතරවෙනි කොටුව, පස්වෙනි කොටුව, හයවෙනි කොටුව, නවවෙනි කොටුව, 10 වෙනි කොටුව ඉන්නව නම් අන්න ඒ අයට නම් මේ වාර්ෂිය හොඳයි. අනිත් තැන් වල හින්න අයට පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙයි. තාම කල්පනාවෙන් යන්න ඕනේ. මොකද මේ වාර්ෂියේ තරම් සුබවාදී නැහැ. ඒ වගේම තමයි මම මුලද කිව්ව නැකත් වගේක් තියුවා. ඒක ආපස්සට බැලුව නැත්නම් බලන්න. අන්නේ නැකත් වලට ඔබ හිමි නම් මම කිව්වන ස්ථානවල බුද නැත්තම් ඒ වගේම මතකෙන සඳු ග්‍රහයා 12 වෙනි නම් ඒ වගේම සඳු ග්‍රහයා 6 7 8 කොටුවක ඉන්නව නම් අන්නේ කන්නේ ලග්න හිමි ඔබට නම් නිදහසක් ලැබෙන එකක් නැහැ. ඒ නිසා හඳහන වහාම් බලවගෙන ඒකට කළ යුතු ශාන්ති කර්ම කරන්න ඔබ පුළුවන් තරම් පින් දහම් කරන්න දාන සීල භාවනාවේ දෙන්න ඔබයි ඔබගේ ගැලවුම් කරු ඒ නිසා ඒක න අවබෝධ කරගෙන කටයුතු කරන්න කියලා මම ඉල්ලනවා. ඒ නිසා විශේෂයෙන්ම කන් ලග්න හිමි ඔබට මේ වාර්ෂයේදී ඇති වෙන තියෙන බාධක අවහිර කරදර දුරු වෙන නම් ඔබ කළ යුත්තේ පුණ්‍ය කටයුතුමයි. ධම්මෝ හවේරක ධර්මචාරී ධර්මානුකූලව යන්න නැත්නම් මේවා ගැලවුමක් නැහැ. ප්‍රවේශයෙන් වැඩ කරන කරපු දේවල් නම් ඵල දෙන කාලේ බව ප්‍රකාශ කරමින් අපිට මේ ලබන්නා වූ සිංහල අවුරුද්ද සුබ එකක් වේවායි ප්‍රාර්ථනා කරනවා. තුලා ලග්න හිමි ඔබට මේ ලබන්නා වූ වසර කොහොමද? සිංහල අවුරුද්ද බලමු. හඳහන අතරගෙන බලා ගන්න. විශේෂයෙන්ම තුලා ලග්න හිමි ඔබගේ හඳහනේ විශේෂයෙන්ම විදේශගතවල ඉන්න අයට බොහොම සතුටු වෙන්න පුළුවන් කාලයක් බාටපත් වෙන අතර මේ රටේ ඉඳලා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන කවුරු ඉන්නවනම් අන්න ඒවට මාර්ග පෑදෙන වෙලාව අපටපත් වෙනවා. ඒ වගේම තමයි මේක හොඳ කාලයක් බවටපත් වෙනවා ඉගෙනුම් කරන දරුවන්ටත්, ඒ වගේම උපාධි කරන විශ්වවිද්‍යාල දරුවන්ටත්, ඒ වගේම ඒ අධ්‍යාපන රටාව තුල ඔබට මේ කටයුතු වල ජයග්‍රහණ ලබන්න පුළුවන් අවුරුද්ද අපටපත් වෙනවා. රාහු ඉතා බලෙන් ඔබට ලබා දෙනවා අධ්‍යාපනය. චන්ද්‍රයා ඔබට සිටිවිලි වලට ඇවිල්ලා ඔබ ඉතා බල ශක්තිය ලැබලා ඉහළ අධ්‍යාපන ලැබීමේ වාග්ය සම්පන්නකම ලැබෙනවා. ඒ වගේ තමයි තාක්ෂණික විෂයන් හදාර දරුවන්ට බොහොම හොඳ කාලයක් බඩපත් වෙනවා. ඒ වගේම තමයි දරුවනි හොඳ ප්‍රතිඵල ලබා බලාපොරොත්තු වෙනව නම් මතක තියාගන්න ඔබ සිකුරාදා දවස් වලට විශේෂයෙන්ම ඔබ බුද්ධිමත් විනාඩි 5ක් හරි 10ක් හරි හොඳ භාවනාවක් කරලා ඔබ පාඩම් කරන්න. ඒවා හොඳට මතක තියාගෙන මේ භාවනාව තුළින් ඔබ ජයග්‍රහණ ලැබීමේ හැකියාව භාග්‍ය මතක ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම ආදර බැඳීම් වලට හොඳම අවුරුද්ද බඩපත් වෙනවා. ඒ ඔය පාසල් ළමයින්ට නෙමෙයි මම මේ කියන්නේ. මේ තමන්ගේ ජීවිතය අවුල් කරගන්න නැතුව නිසි වයසේ ආපු අයට මෙන්න ආදර බැඳීම් වලට හොඳ අවුරුද්දක් වනේ. පවුල් කැඩී බිඳී ගිය සමගිය ඇති වෙන හොඳ අවුරුද්දක් බඩපත් වෙනවා. ඈත් වෙච්ච කෙනා ලඟ වෙන අවුරුද්දක් බඩපත් වෙනවා. ඈත දුර කතර හිටිනම් කාලයක් ළඟට ඇවිල්ලා කුළුපගු වෙලා සමගිය සහ සම්බන්ධතාව බැඳීම් වලට හොඳ කාලයක් බඩපත ඥාති මිත්‍ර සම්බන්ධතාවලට හොඳම වෙලාවටපත් වෙනවා. තුලා ලග්න හිමි ඔබට විශේෂයෙන් මතක තියාගන්න හඳහන දැන් අතර අරගෙන බලන්න සඳු ග්‍රහයා ඔබගේ ඉන්නේ මෙන්න මේ කොටුවකද කියලා. උපතින් 11 වෙනි කොටුවේ ඉන්නවද බලන්න. ඉන්නව නම් ඔබට චන්ද්‍ර අෂ්ටමේ රාශිකයේ තියෙනවා. එතකොට අන්න එහෙමනම් ඔබගේ කේන්ද්‍රේ සඳු ග්‍රහයා මතක තියාගෙන 5 වෙනි කොටුව, 6 වෙනි කොටුව, 7 වෙනි කොටුව ඉන්නවද බලන්න. අන්න එයාට සඳු ජන්මේ රාශිකයේ තියෙනවා. එහෙම ඉඳලා සෙන්සුරු ග්‍රහයා වෘශ්චික කටක සිංහ කියන තලක ඉන්නව නම් අමාංශකේ හෝ ඉන්නව නම් ඒ අයට හොඳ නැහැ. ඒ වගේ අයට අර මම කිව්ව ප්‍රතිඵල විනාශ වෙලා කඩා කප්පල් වීම ඇතිවීමට හේතු වෙන නිසා දැනගෙන වැඩ කරන ඔබගේ හඳහන හොඳට බලව ගන්න ජ්‍යොතිෂ වේදිකෙකුට කියලා හරි දන්න කෙනෙකුට කියලා. එතකොට සියල්ල දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ තැන්වල සිකුරු ඉන්න බෑ. ගායනුසය යන්න තියෙන්නේ. ගායනුසය ශුක්‍ර කියලා තියෙන්නේ. සිකුරු කියලා නෑනේ. එහෙනම් බලන්න මෙන්න මේ කොටුවක ඉන්නවද බලන්න ඉස්සල්ලාම. සතුටු වෙන නම් පළවෙනි කොටුව,
දෙවෙනි කොටුව, තුන්වෙනි කොටුව, හතරවෙනි කොටුව, පස්වෙනි කොටුව, අටවෙනි කොටුව, නවවෙනි කොටුව ඉන්නවද සිකුරු. අන්න එහෙමනම් ඔබට මේ අවුරුද්දේදී ඵලදායී වර්ෂයක් බවට පත් වෙනවා. සිහින සැබෑ වෙනවා. යහපත උදා වෙනවා. බලාපොරොත්තු වෙනවා. හැබැයි අර කිව්ව අපල නැති අයට. එහෙනම් ඔබගේ ආදරණීය සම්මානතා ගොඩාක් අයට බොහොම හොඳයි. විවාහ කටයුතු සඵල වීම උත්සව වලට සහභාගී වීම සංගීත කටයුතු වලට නිරත අයට. ඒ වගේම ඔය තරඟ වලට ඉදිරිපත් වෙනෝනේ අවුරුදු කුමාරි දැන් එනවනේ. ඒ වගේ නාට්‍ය කලාවට අන්න ඒකට ප්‍රතිඵල ලැබෙන අවුරුද්දක් බඩපත් වෙනවා. බොහොම හොඳයි මේ වෙලාවේදී. ජයග්‍රහණ පිට ජයග්‍රහණ ලැබෙන හොඳ වර්ෂයක් බඩපත් වෙන නිසා සිකුරුගේ රාශියක් විය තුලා රාශියේදී 7 යන රවි සිකුරුත් යෝග වෙලා යනවා. ඉතින් කාම සම්බන්ධතා ඒ රහස් සම්බන්ධතා මේවත් වෙනවා. හැබැයි පරිස්සමෙන් හොඳද? අමාරු වැටෙන්න එපා. ජීවිතේ සුන්දරයි කියලා හිතලා තමන්ගේ ජීවිතේ විනාශ වෙන්නේ නැතුව බොහොමත් ඉවසීමෙන් පළගෙඩියක් කරගෙන ලාම්පොඩ ගියා පිච්චෙනවනේ. ඒක අවබෝධ කරගෙන මේ වාසිය යන්න ඕන තරම් ලැබෙයි. පාලනයක් ඇතුළේ වැඩ කරගන්න කියලා මම තුලා ලග්න හිමි ඔබට කියනවා. ඒ නිසා දැනගෙන වැඩ කරොත් හොඳයි, නැත්නම් අතරමං වෙයි. දැනගෙන කටයුතු කරන්න නම් මේ වාසියේදී ඔබට සුබයි යහපතයි තියෙනවා. ඒ නිසා ඒ ගැන අවබෝධ කරගෙන සාර්ථක ගමනක් යන්න. එහෙනම් ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. යහපතක්ම වේවායි. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නේ කුජගේ ලග්නය යන්නේ. කුජ බලවත්නේ. එහෙමනම් මෙන්න මේ අවුරුද්ද තමයි පොළවත් එක්ක සම්බන්ධ වෙන හොඳම අවුරුද්ද. අලුතෙන් වගකටුත්තක් කරන්න කැමතිද? අන්න හොඳම අවුරුද්ද. ඒ වගේ ඉඩකඩම් වලදී ගන්න සහ ඉඩකඩම් වල ගියක් හදාගන්න. මෙන්න මේ අවුරුද්දේදී ඔබට ඒකට අවස්ථාව පෑදෙනවා. ඔබ ඒ වයසක ඉන්නවනම් ඒවට අදාළ කාරණා සම්පාදනය කරන හැකි පුද්ගලයන් නම් ණයක් ඉදිරි බැංකුවෙන් ගන්නව නම් වැඩේ පටන් ගන්න මෙන්න මේ අවුරුද්ද මතක තියාගෙන වැඩේ සැලසුම් වෙන්න බොහොම හොඳයි මේ අවුරුද්දේදී. අන්න ඒ ගෙවල් දුල හදාගෙන බොහොම ලස්සනට යන්න පුළුවන්. අනිත් එක තමයි ඔය නඩුවක් වගේ දෙයක් තිබුණා නම් බොහොම අපහසුතා නඩුවක් තිබුණා නම් බැලලා රාජනීතියේ ප්‍රශ්න අන්න එකේ ජයග්‍රහණ ලබන්න හොඳ අවුරුද්දකටපත් වෙනවා. ඒවා निराකරණය කරගන්න පුළුවන් බාටපත් වෙනවා. සම්මතයකටපත් කරන්න පුළුවන් පාත් වෙනවා. විදේශවල ඉන්න ඔබට උනත් මෙන්න මේවා ප්‍රතිඵල ලැබෙන කාලේ. විදේශ සහසම්බන්ධතා විදේශයේ ස්ථිර පදිංචියට ඔබ නීති අනුකූල ලැබීමේ අවසර ලැබෙන කාලේ බාටපත් වෙනවා. මේ වෙලාවේදී තමන්ගේ මව්පියා කෙරේ යම්සි අපහසුතාවක් දෙන ඒකේ යහපත් තත්ත්වයක් දෙන ඔබ පවුල් වලින් ඈත් වෙලා තිබුණා අන්න එකතු වෙන්න පුළුවන් කාලේ බාටපත් වෙනවා. ඒ වගේම තමයි පොළොවට සම්බන්ධ ක්‍රියා කරන ඔබ. ඒ කියන්නේ වගා කටයුතු. ඒ වගේ මැණික් කටයුතු, khනිජ ද්‍රව්‍ය, වැලි ගැඩොල්, ගොඩනැගිලි ද්‍රව්‍ය මෙන්න මේ වගේ ව්‍යාපාර කරන අයට බොහොම හොඳ අවුරුද්දක් බඩපත් වෙනවා. ඒ නිසා මේ වෙලාවේදී අපි තව ප්‍රශ්නකුත් තියෙනවා. ඔබගේ පහත බඩ පිළිබඳව සල්ල කර්මන ගුදුරු වීමේ ප්‍රවණතාවයක් වැඩි. බඩ හා සම්බන්ධ ගැටලු සහගත ආහාර වලින් එන ආහාර නැත්නම් ඔය සමහර විනෝදවල බොනවනේ බොනායි මතක තියාගන්න. ඔය සම්පූර්ණ හර්නියා මාරුව පාත බඩේ අසනීපයක් බොහොම එන්න පුළුවන්. ප්‍රෙෂර් හිටී ගමන් එන්න පුළුවන්. සමහර වෙලාවට අපලයක් තදටම තියෙනක නම් අංශභාගී පවා ඉන්න පුළුවන්. ඒ කියන්නේ විනාහාර ලේ ගමන අධික වෙන අයට මතක තියාගන්න ඔබගේ සමානකේ ප්‍රෙෂර් කියලා ලෝ ප්‍රෙෂර් තියෙන අඩුවෙන් වැඩි අන්නේ අය පස්සේ මේ අවුරුද්දේ තරම් සුබ නැහැ. මොකද මේ කුජේ ශානිගේ ඒක යෝග්‍ය වෙලා තියෙන්නේ බුදත් එක්ක. ඒක එතන සුබ නැහැ. ඒ නිසා එතන යෝග්‍ය එන තැන හොඳ නැහැ. දැන් ඒ කියන්නේ බඩේ අධික ඌෂ්ණය පවා ඇති වෙන කාලේ වලපත් වෙනවා. නමුත් මතක තියාගන්න ඔබගේ හඳහනේ සඳු ග්‍රහයා ඉන්න තැන බලන්න. චයන්න 10 වෙනි කොටුවේ ඉන්නව නම් අන්න ඒ අයට මම කිව්වා ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එයාට අෂ්ටමේ රාශියක් තියෙනවා චන්ද්‍ර. ඒ වගේම තමයි සඳු ග්‍රහයා 4 වෙනි කොටුව, 5 වෙනි කොටුව, 6 වෙනි කොටුවේ ඉන්නව නම් උච්චක ලග්න හිමි ඔබට මේ යන්නේ ජම්මේ රාශියක්. ඒ වගේම ඒ වගේ අයගේ කේන්දරේ සනි ග්‍රහයා ගායනසයන් සිංහ කටක මුච්චක කියන කොටුවේ ඉන්නව නම් ලග්නේ හෝ නවාංශකේ ඒ අයට ප්‍රතිඵල දාවය ඒ තරම් සුබ නැහැ. ඒක අවබෝධ කර ගන්න ඕනේ. ඔබගේ කේන්දරේ හොඳින් බලව ගන්න ඕනේ. නැත්තම් මේ අවුරුද්ද නවත් අර කිව්ව නඩු විභාගයෙන් ජය නෙමෙයි නඩු වැටෙන්න පුළුවන්. විවාහ ජීවිත යහපත නෙමෙයි අයහපත වෙනවා. විභාග වලින් අයහපත පිට අන්න ඒ නිසා ඒක අවබෝධ කරගෙන ඔබගේ කේන්දරේ හොඳට බලවගෙන ජීවිතේ ජය ගන්න බලන්න ඕනේ. මම කියනවා කුජ ග්‍රහයා ඔබගේ කේන්දරේ මම කියනවා 1 2 3 4 5 6 7 10 කියන කොටුවක ඉන්නවද බලන්න. අන්න ඒ ඇයට හොඳ කාලයක්. මේ වකවානුව යහපත් වෙන කාලයක් බඩපත් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම යහපත් වූ කාලයක් බඩපත් වෙනවා. ජයග්‍රහණ ලැබෙන කාලයක් බඩපත් වෙනවා. එහෙනම් ඔබ උනන්දුවෙන් කටයුතු කරන මේ වර්ෂයේදී 2026 සිංහල අවුරුද්දේ උදා වෙන ග්‍රහචාරයත් එක්ක ඔබගේ බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ලැබේවයි ප්‍රාර්ථනා කරනවා. ධනු ලග්නය. ධනු ලග්නය ඔබටත් හදාන අතරගෙන බලා ගන්න ඔබට මේ උදා වන්නා වූ සහ උදා වන
සිංහල අලුත් අවුරුදු ග්‍රහචාරයත් එක්ක ඔබට කොහොමද ජීවිතේට හොඳ නොහොඳ බලපාන්නේ කියලා. එහෙනම් කේන්ද්‍රය අතර අරගෙන බලන්න ඔබට මේ ග්‍රහචාරයේ බලයක් තියෙනවා මම ඒව දැන් කියා දෙනවා. ඒක අනුව බලමු. හැබැයි මේ අවුරුද්ද තමයි ඔබට හොඳම අවුරුද්ද බවට පත් වෙන්නේ වගා කටයුතු කරන අයට. විශේෂයෙන්ම හොඳ ඵලදාවක් ලබන්න පුළුවන් වර්ෂයක් බවට පත් වෙනවා. මහා වගාවක් කරොත් ඒව හොඳ ඵලදාව ලැබිලා ලාභ ප්‍රයෝජන ගන්න පුළුවන් බවට පත් වෙනවා. වාගේම පොළොවත් එක්ක එකතු වෙලා කරන ඔය ගැලවල් සම්බන්ධ, ඒ වගේම වැලි සම්බන්ධ, ඒ වගේම ගොඩනැගිලි නිර්මාණ සම්බන්ධයෙන් වැඩ කරන ඔය කොන්ක්‍රීට් වගේ දේවල්, ඒ වගේම තමන් නිවාස හදන්න කොන්ත්‍රාත් ගන්න අයට හොඳ ලාභ ලබන්න පුළුවන් වර්ෂය බැවින් අන්න දනු ලග්න හිමි ඔබට මෙන්න මේ වෙලාවේදී බොහොම ඒ වගේම ඉඩමක් කඩමක් මිලදී ගන්න සේම ගයක් හදන්න බොහොම හොඳ අවුරුද්දක් බවට පත් වෙනවා. කවුරුකින් හරි උදව්වක් ලැබෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම වාහන ලැබීමේ වාග්ය තියෙන අවුරුද්දක්. බොහොම හොඳ අවුරුද්දක්. තරඟ විභාග වලින් ජය ගැනීමට තියෙන හොඳම අවුරුද්ද බවට පත් වෙනවා. හැබැයි පින් දහම් වලට වැඩිපුර සිත යොදන්න පුළුවන් සිතුවිලි පහළ වෙන කාලයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි කුජ බුධ ශනි 4 වෙනි කොටුවේ ඉඳගෙන ඔබට ජයග්‍රහ ලැබෙනවා. ඔබ හැබැයි ප්‍රචණ්ඩත්වය යොදාන නම් එපා. ඔබට මේ අවුරුද්ද ටිකක් සැර වීම. රණ්ඩු සරු වලට මැදි වෙන්න යන්න එපා. ඔබට ආවේගශීලීත්වය වැඩි වෙන අවුරුද්දක් බඩපත් වෙනවා. මම යටත් වෙන්නේ නැහැ කියලා හිතන අවුරුද්දක් බඩපත් වෙනවා නෑ. මම ඕකෙන් පලි ගන්නවා කියලා හිතන අවුරුද්ද නෑ යන්න එපා. ඔබට ඒකෙන් කරදරයක් බඩපත් වෙනවා. ඒ නිසා මතක තියාගන්න වැරදි වැඩකට අත ගහන්න එපා. මෙන්න මේ කියන තැන්වල සඳු ඉන්නව නම් මතක තියාගන්න 9 වෙනි කොටුවේ සඳු ඉන්නව නම් විශේෂයෙන්ම ඔබ ප්‍රවේශම් වෙන්න. චන්ද්‍ර අෂ්ටමේ රාශියක් යනවා මේ වර්ෂයේ 2027 ජුනි වෙනකම්ම. ඒ වගේම සඳු ග්‍රහයා 3 4 5 ඉන්නව නම් ඔබට ජන්මේ රාශියක යනවා. ඒ වගේම ඔබගේ හඳහනේ සනි උච්චික කටක සිංහ කොටුවක ඉන්නව නම් නවාංශකේ හෝ ඉන්නව නම් ඔබට මේ ප්‍රතිඵල ලැබෙන්නේ කන පිට නරක පැත්තට. සායික අවබෝධ කර ගන්න ඕනේ. විශේෂයෙන්ම මෙන්න මේ කියන්නා වූ බ්‍රහස්පති ග්‍රහයා ඔබගේ හඳහනේ මෙන්න මෙතන ඉන්න කෙනෙක් සතුටු වෙන්න. කීයද බලන්න? හඳහනේ බලන්න පළවෙනි කොටුව, 4 වෙනි කොටුව, 5 වෙනි කොටුව, 8 වෙනි කොටුව, 9 වෙනි කොටුව, 12 වෙනි කොටුවේ ඉන්නව නම් අන්න ඒ ඔබට හොඳයි. ඒ වගේ අයට එන බාධක බිඳිලා ජයග්‍රහණ ලැබිලා සහනදායී කාලයකට පත් වෙනවා. ඒ අනුව හිතාගෙන කටයුතු කරන්න. හැබැයි අර නරක අය පුළුවන් තරම් පින් කරන්න, දැහැමි වෙන්න, ගුණධර්මලක ඉවසීමෙන් වැඩ කරන්න. හැබැයි ගැලුම් කරෝ කවුරුවත් නැහැ. ඔබමයි ඔබ ගැලුම් කරු. ඒ නිසා මතක තියාගෙන පෙර පින් තමයි යහපත දෙන්නේ. පෙර අකුසල් තමයි අයහපත දෙන්නේ. නම් අකුසල් යට කරන්න පුළුවන් තරම් පින් කරන්න. ඔබට වෙන දේවල් නැහැ, වෙන පූජාවල් නැහැ. නිසා ඒ ගැන අවබෝධ කරගෙන ඔබගේ කේන්ද්‍රයේ විශේෂයෙන් බලව ගන්න අර අපලාය දුරකථන අංක පිනනවා තිරේ දිස්සනවා කතා කළ වෙලාවක් නේ. මොකද අනිවාර්යෙන් ඔබේ ජීවිතය ගැන අවබෝධයෙන් බලා ගන්න. නැතුව බොරුවට බලලා වැඩක් නැහැ. ග්‍රහචාරය අනුව අරක දාන්න මේක දාන්න ඒව නෙමෙයි. මම හරි දේ කියා දෙන්නම්. එහෙනම් ඔබ කැමති නම් ඒ අදහන බලව ගන්න. නිසා ධනු ලග්න හිමි ඔබට මේ අවුරුද්ද අලුත් දේ නිර්මාණය කිරීමේ හැකි අවුරුද්දක් කියලා මම කියනවා. වගාකටුවෙන් ජයග්‍රහණ ලැබෙනවා. බොහොම හොඳ ආරම්භයක් දෙන ගෙවා දොරවල්. හැබැයි විවාහ පැත්ත ටිකක් ඈත් වෙන්න පුළුවන්. ඒ නිසා ආදර බැඳීම් සම්බන්ධතා ඒ වගේ විවාහ වගේ දේවල් යොදා ගන්න හොඳ අවුරුද්දක් නෙමෙයි ඕගොල්ලන්ට. මේ අවුරුද්ද පොඩ්ඩක් ඒවා ටිකක් ඈත් වෙන අවුරුද්ද තරහ වෙනවා නෙමෙයි. කාම සම්බන්ධතාවලට සිත ඇතෙන්නේ නැති අවුරුද්දක් බවට පත් වෙනවා. නිසා ඒ ගැන අවබෝධ කරගෙන මේ අවුරුද්දේ මුහුණ දෙන කියලා සිනමින් ඔබට ජය වේවා 2026 සිංහල අලුත් අවුරුද්දක ප්‍රාර්ථනා කරනවා. මකර ලග්නය විශේෂයෙන් මකර ලග්නයේ අය මේ වර්ෂය වාසනාවන්ත වසරක් බවට පත් වෙන්නේ. මේ ලග්න 12න්ම මකර ලග්නෙට ඉතා වාසනාවන්තයි. හේතුවක් තමයි සෙන්සුරු ග්‍රහයා වසර 7මාරක් ලග්නේ රාශියක් දීලා ඒක අවසන් වෙලා දැන් ඔන්න ඒ රාශියක නැතු යන අවුරුද්දක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම සෙන්සුරු ග්‍රහයාගේ බලය තහවුරු වෙනවා මීන රාශියේදී. ඒතකොට ඒකත් එක්ක බලවත් වූ ලග්නාධිපතියගේ ගමන් මඟට තමයි ලැබිලා තියෙන්නේ. නිසා මකර ලග්න හිමි ඔබට විශේෂයෙන්ම මේ ලග්න 12 නැවතත් මම කියනවා වැඩිපුරම ප්‍රතිඵල ලැබෙන යහපත ලැබෙන මකර ලග්න හිමියන්ට තමයි. නිසා එහෙම වෙන්න නම් මෙන්න මේ කියන විදිහට ඉන්න ඕනේ. මම දැන් අදහන අතර අරගෙන බලා ගන්න ඕනේ. සියලුම මකර ලග්න හිමියන්ට හොඳවත් නරකවත් ලැබෙන්නේ නැහැ. ඔබගේ ග්‍රහ පිහිටීම් අනුව තමයි අන්නේ කියන්නේ පෙර සංසාරේ කරපු කුසල අකුසල අනුව පිහිටන ග්‍රහචාරය අනුව තමයි හොඳ සෝ නරක ලබන්නේ. සා හඳහනේ මෙන්න මේ මකර ලග්න හිමි ඔබට මම කියනවා මේ අවුරුද්දේ විදේශ ගමන් සඳහා සුබ අවුරුද්දක්. අනිවාර්යයෙන් ඔබ මේ අවුරුද්ද තුල විදේශගත වීමට අවස්ථාව සැලසෙනවා. ඒ වගේම ඉඩමක් කඩමක් විකුණ ගන්න බැරුව තිබුණනම් ඒ විකුණා ගැනීම සහ ඉඩමක් කඩමක් මිලදී ගන්න හෝ ඉඩමක් නිර්මාණය කර ගන්න හෝ ගයක් හදා ගන්න හෝ මොකක් හරි ඔබගේ හිතේ තිබුණ ප්‍රශ්න නිරාකරණය කර ගන්න පුළුවන් හොඳ අවුරුද්දක් බවට පත් වෙන අතර මුදල් තැන්පත් වැඩි වෙන වසරපත් වෙනවා. මුදල් තැන්පත්
වැඩි කරගන්න. ඒ වගේ වටපිටාවෙන් උදව් ලබන්න බොහොම හොඳ අවුරුද්දක් බඩපත් වෙනවා. මේ වගේ තමයි පෞ ජීවිතයේ සතුටින් පිරී යන්න බොහොම හොඳ කාලයක් බඩපත් වෙන අතරම විවාහයට බලාපොරොත්තුව කාලයක් හිටියේ නම් අන්න එයාට මේ අවුරුද්දේදී මංගල යෝජනා ලැබීම් ඒ වගේම තමයි ආදරවන්තයන් හමු වීම ඒ වගේ දේවල් වලට පොදු අවුරුද්දක් බඩපත් වෙනවා. නිසා මේ අවුරුද්දේදී ඔබගේ ලෙඩ වෙලා රෝග වෙලා අසනීප වෙලා බොහොම කාලයක් ප්‍රතිකාර ගත්තා නම් අන්න එයා නිරෝගී සුවය ලැබෙන වර්ෂයක් බඩපත් වෙනවා. ඒ වගේම තමයි ඔබගේ විශේෂ දේ තමයි ඔබ නරක දේවල් කරන්න එපා. මේ අවුරුද්දේ ඉඳලා ඔබ යහපත් කෙනෙක් බඩපත් වෙන්න. ඔබ නරක දේවල් හරියම්ම කරා නම් අත්හරින්න මේ අවුරුද්දේ. හොඳ දේවල් වලට අත ගන්න. ඔබ නරක දේවල් මේ අවුරුද්දේ කරන්න මේපා. ඒකේ පරිසම්දීමක් වුණොත් ඔබට ජීවිතේම හිර වෙලා කොටු වෙලා ඉන්න වේවි. ඒ නිසා මතක තියාගන්න මේ අවුරුද්දේ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ වගේම ඔබගේ උපතින් කේන්ද්‍රයේ කොටු 12 බලන 8 වෙනි කොටුවේ ඉන්නවද කියලා සඳු 8 වෙනි කොටුවේ ඉන්නව නම් ඒ මකර ලග්න හිමි ඔබට චන්ද්‍රාෂ්ටමයේ රාශියක් යනවා. ඒ වගේම තමයි සඳු ග්‍රහයා 2 3 4 ඉන්නව නම් අන්නේ අයට සෙනසු ජන්මේ රාශියක යනවා. ඒ වගේම තමයි ඔබගේ හඳහනේ විශේෂයෙන්ම කටක සිංහ වූචික කියන කොටුවක ගායනුෂයන තියෙනවා නම් ඒ කියන්නේ සෙතුරු ඉන්නව නම් නවාංශකයේ හෝ මම කී ප්‍රතිඵල වලට හාත්පසින් වෙනස් ප්‍රතිඵල ඔබට ලැබෙන්නේ. ඒක අවබෝධ කර ගන්න ඕනේ. මේක සංසාරයේ අකුසල්. ඒක අවබෝධ කර ගන්න ඕනේ. නමුත් ඔබගේ කේන්ද්‍රයේ සනි ගහය පළවෙනි කොටුව, දෙවෙනි කොටුව, තුන්වෙනි කොටුව, පස්වෙනි කොටුව, හයවෙනි කොටුව, නවවෙනි කොටුව, 10 වෙනි කොටුව, 12 වෙනි කොටුව ඉන්නවද බලන්න. අන්න එහෙම නම් අන්න ඒ අයට මේ වාර්ෂයේ අර මම කිව්ව ප්‍රතිඵල ඩබල් ටිබල් වෙලා ලැබිලා සතුට උදා වෙනවා. ඒකත් අවබෝධ කර ගන්න ඕනේ. එහෙනම් මෙන්න මේ මකර ලග්න හිමි ඔබට අලුතෙන් වැඩ පටන් අරගෙන ජීවිතේ ජය ගන්න ලස්සන වූ සිංහල අලුත් අවුරුදු උදා වෙන්නේ හරිම ලස්සනට. ඒ නිසා ලබාගත යුතු හැමදේම ලබා ගන්න උනන්දුවෙන් උත්සාහයෙන් කැපවීමෙන් යන්න ජය ලැබෙනවා නියතයි. එහෙනම් ඔබට පව් කරන්න එපා. පුළුවන් තරම් අපලාය පින් කරන්න ධර්ම අවබෝධය තුල කටයුතු කරන දාන සීල භාවනා යෙදෙන්න පුළුවන් තරම් ශ්‍රී විසුණු දෙවිය තමයි ඔබගේ දෙවියන් වහන්සේ. ඒ දෙවියන්ට පින් දෙන්න පුළුවන් තරම් පින් දීලා ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. හැබැයි දෙවියන්ගෙන් පින් දීලා බලාපොරොත්තු වෙන්නේ යහපත නම් ඔබ යහපත් පුජ්‍යලෙක් වෙන්න ඕනේ. නැත්නම් පින් දෙන හැම කෙනාටම දෙවියන්ට පිහිට දෙවෙන්නේ නැහැ. මොකද ඔබ පව්කාරයෙක් නම්. සයකර අවබෝධ කරගෙන එහෙනම් මෙන්න මේ වාර්ෂයට මුහුණ දෙන්න අපිට ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයේ හිමි ඔබට විශේෂයෙන්ම මේ අවුරුද්ද පිළිබඳව කතා කරද්දී සෙන්සුරුගේ ලග්නයන්නේ සෙන්සුරු ලග්නය නිසා විශේෂයෙන්ම මේ කුම්භ ලග්නයට තව පොඩ්ඩක් ෛරාෂ්ටකයක් තියෙනවා. ඒකට කියනවා ලග්නේ රාෂ්ටකය කියලා. ඒක 2027 ජුනි මාස 2 වෙනිකන් තියෙන සමස්ත ලග්න හිමියන්ට තියෙනවා. එතකොට එයාලට ඒක ඉවර වෙන 2027 ජුනි මාස 2 එනම් මේ අවුරුද්දේ ඒ රාෂ්ට්‍රයක් උඩම තමයි යන්නේ. ඒ අනුව කටයුතු කරන්න ඕනේ. හැබැයි මතක තියාගන්න පුළුවන් වෙන අවුරුද්දක් බඩපත් වෙනවා. මෙන්න මේ අවුරුද්දේ සහෝදර බැඳීම් වැඩි කරගන්න පුළුවන් කටයුතු සාර්ථක වෙනවා. අලුත් සම්බන්ධතා යහපත් කරගැනීමේ හැකියාව ලබා දෙනවා. මුදල් තැන්පතු වැඩ කරගැනීමේ වාග්ය සම්පන්න කර ලැබෙනවා. ඉගෙනුම් වලින් ජයග්‍රහණ ලැබීමේ හැකියාව ලැබෙ උසස් අධ්‍යාපන සඳහා යොමු වෙලා ඉන්න දරුවන්ට උසස් අධ්‍යාපන ලැබීමේ වාග්ය සම්පන්නකම ලැබෙන අතරම විශේෂයෙන් මතක තියාගන්න ඕනේ පස්වෙනි ගුරු නිසා අලුතෙන් විභාගයක් කරනනම් උපාධියක් කරනනම් මේ අවුරුද්දේ ඒක තෝරගත්තොත් ඒ ප්‍රතිඵලය යහපත් ලෙසම ලැබෙනවා සත්‍යවාදී ලැබෙනවා සහෝදරයන් සමග ඈත දුර ඉන්න සහෝදරයන් සමග බලන්න යන්න එයාලත් සමග කුළුපගුතාවය ඇති කරන්න වැඩි අවස්ථා ලැබීමේ වාග්ය ඇති වෙන අතරම ඔබට විශේෂයෙන් මතක තියාගන්න කේතහතේ නිසා ආදර සම්බන්ධතාව වලින් බලාපොරොත්තු වෙනා වූ ජයග්‍රහණ ලැබීමේ භාගය ටික අඩපණ වෙනවා අඩු වෙනවා යම් ඈත් වීම ඇති වෙනවා. ඒ වගේම තමයි මේ අවුරුද්දේ චන්ද්‍රයා රාහුත් එක්ක ලග්න නිසා සෙම් රෝග බහුල ඇතිවීමට හේතු වෙන අතරම විශේෂයෙන්ම ආර්ථිකත්වයේ වියදම අධික වෙනවා කුජ ශනි දෙකේ ඉන්නකොට. ඒ නිසා ඒක අවබෝධ කරගෙන ජීවිතේ ගමන් යන්න කියලා තමයි සඳහන් කරන්න වෙන්නේ. ඒ වගේම උපතින් කේන්ද්‍රයේ සඳු ග්‍රහය 7 වෙනි කොටුවේ ඉන්නව නම් අන්නේ යාට සෙනසුරු චන්ද්‍ර අෂ්ටමයේ රාශිය ලැබලා තිනවා. ඒ වගේම සඳු ග්‍රහය 1 2 3 කියන කොටුවක ඉන්නවා. එයාට සෙන්සුරු ජන්මේ රාශියක් තියෙනවා. අන්න එහෙම තියේදී සෙන්සුරු ග්‍රහය වෘශ්චික රාශියේ සිංහ රාශියකේ කටක රාශියකේ හිටියෝ නවාංශකේ හෝ අන්න එයා ටිකක් හොඳ නැති වර්ෂයකටපත් වෙනවා. ඒ නිසා කුම්භ ලග්න හිමියෝ ඔබට විශේෂයෙන්ම මේ වෙලාවේදී අලුතෙන් යහපත් දෙයක් කරන නම් දෙසරයක් හිතලා වැඩ කරන්න වෙනවා.
මුදල් තැන්පත් වැඩි කර ගන්න පුළුවන් වුණාට ඒවා වීදම් අධික නිසා සැලසුම් සහගතව කටයුතු කරන්න සිදු වෙනවා. අන්න ඒකට අවබෝධ කර ගන්න ඕනේ. ඒ වගේ දේශාන්තර ගමන් බිමන් වලට බොහොම හොඳ අවුරුද්දක් බවට පත් වෙදී විදේශ සම්බන්ධතාවලින් උපයන්නා වූ යම්ස ධන උල්පත් පාද ගන්න පුළුවන් අවුරුද්ද බවට පත් වෙන නිසා ඒ හා සම්බන්ධ කටයුතු කිරීමට උනන්දු උත්සාහය ඇති කර ගන්න ඕනේ. ඒ වගේම තමයි ඔබගේ විශේෂයෙන්ම සඳු ගහයා 1 2 3 ඉන්න අය ටිකක් පරිස්සම් විය යුතුයි. ඒ වගේම තමයි සෙනසුරු ගහයා 1 2 4 5 8 9 11 12 ඉන්නවනම් අන්නේ අයට බොහොම හොඳ වර්ෂයක් බඩපත් වෙනවා. මේ වර්ෂයේදී බලාපොරොත්තු කරගෙන ඉස්සරහට යන්න පුළුවන් කාලේ බඩපත් වෙනවා. විශේෂයෙන්ම කුම්භ රාශියේ අධිපති වෙන්නේ සෙන්සුරු ග්‍රහයා. සෙන්සුරු ග්‍රහයට අධිපති වෙන්නේ විෂ්ණු දෙවියන්. විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ඔබගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න ශක්තිමත් වූ කාලයක් බඩපත් කරගන්න කියලා මම අදහස් දක්වනවා. ඉතින් ඔබට මේ අපල නම් මොකද කරන්න ඕනේ? පුළුවන් තරම් අපල අය අර මම කිව්වා වගේ තැන්වල සතු ඉන්න අය බොහොම පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. සෙන්සුරු දසාවක් යනවා නම් රාහු මහ දසාවක් යනවා නම් සඳු මහසාවක් යනනම් ඒ අය පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම අය බොහොමත් උනන්දුවෙන් දාන සීල භාවනා යෙදලා ඔබමයි ඔබගේ ගැලවුම්කාරවෝ කියලා දැනගෙන බුද්ධිමත්ව කටයුතු කරොත් මේ වර්ෂයේදී එන ආපදාමයත් අතේ මුදව ගන්න පුළුවන් වෙනවා. කවදාකවත් ඔබට ගැලවුම්කාරයෙක් නම් ළඟට එන්නේ නැහැ. ඔබයි ඔබගේ ගැලවුම්කාරයා ඒ ගැන අවබෝධ කර ගන්න ඕනේ. නිසා ඒ අවබෝධ කරගෙන කුම්භ ලග්න හිමිවට මේ වර්ෂයේදී ජයග්‍රහ ලැබෙමින් ඉස්සරහට යන වාසනාව උදා වේවයි ප්‍රාර්ථනා කරනවා. මීන ලග්නය ඔබට ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්දේ ග්‍රහචාරය අනුව කෙසේ බලපාන්නේදයි දැන් බලමු. හඳහන අතරගෙන ලෑස්ති වෙන්න. විශේෂයෙන්ම මීන ලග්නයේ ඔබගේ පළවෙනි කොටුවේ කුජ බුධ ශනි කියලා ග්‍රහයන් තුන් නාම එකතු වෙලා බ්‍රහස්පති රාශියක ඇවිල්ලා ඒ නිසා මේ අවුරුද්ද පුඩා ප්‍රඥාවන්ත අවුරුද්ද අපට පත් වෙනවා. හැබැයි බොහොම පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. දෙකේ රවි උච්ච ඇසිකුරුත් එක ඒක බොහොම බලවත්. ආර්ථික දියුණුවට බොහොම හොඳ අවුරුද්දක් අපට පත් වෙනවා. හැබැයි බලාපොරොත්තු ඉටු කර ගන්න නම් ප්‍රඥාවන්තව කටයුතු කරන්න හේතුව තමයි සමස්ත මීන ලග්න හිමි ඔබට විශේෂයෙන්ම ඉදිරි වසර 5ම 2029 අගෝස්තු 8 වෙනිකම්ම ඔබට සෙනසුරු ලග්නේ රාශිය ගත කරනවනේ. ඒක අවබෝධ කර ගන්න ඕනේ. ඒ වගේ තමයි ඔබගේ සඳු ග්‍රහයා විශේෂයෙන් මතක තියාගන්න. ඔබගේ හඳහනේ 1 2 12 කියන කොටුවක ඉන්නවනම් ඒ අයට විශේෂයෙන්ම ජන්මේ රාශියක මේ වෙලාවේ ගමන් ගන්නවා. ඒක අවබෝධ කරගන්න සඳු ග්‍රහයා 6 වෙනි කොටුවේ ඉන්නවනම් ඒ අයට චන්ද්‍රාෂ්ටමයේ රාශියක තියෙනවා. අන්න එහෙම ආයත නම් මේ අවුරුද්ද ඒ තරම් සුබ නැහැ. අනිත් අයට බලාපොරොත්තු වෙන අවුරුද්ද බඩපත් වෙනවා. ඒ වගේම විදේශගත වීම බලාපොරොත්තු හිටිනම් එයාට ඒ ප්‍රස්තාව ලැබෙනවා. ඒ වගේම තමයි මුදල් ලැබීම මතින් අධික ලෙස මුදල් ලැබෙන්න ගන්නවා. ඒ වගේ අධික වියදමුත් ඔය අතරෙම තියෙනවා. මොකද ලැබීමසේ වියදම වෙනවා. හැබැයි තව එකක් තියෙනවා අසනීපාය. සල්ල කර්මයට ගොදුරු වෙන්න බලා තියෙනවා. අන්න ඒ නිසා මතක තියාගන්න සල්ල කර්ම වලින් රෝග වලට ගොදුරු වීමේ ප්‍රවණතාවයක් තියෙන වසර නිසා සැලකිලිමත් වෙන්න ඕනේ. හදිසි අනතුරු ඇතීම් වලට තියෙනවා. ඒ වගේම තමයි ඉඩකඩම් ලැබීම් වාගේම ඔබගේ වැරදි නිසා සමහර දා ලැබෙන්න තියෙන දේ අවසානයේ අහිමි වෙන වර්ෂයක් බඩපත් වෙනවා. නිවාසයක් හදනවා නම් මෙන්න මේ අපල කාලේ බොහොම හොඳයි. ඒ කියන්නේ ඔබගේ සල්ලි නැති කර ගන්න හොඳ අවුරුද්ද. ඒ කියන්නේ ඉඩමක් මිලදී ගන්න. නැත්නම් තමන් ගියක් හදන්න. ඒතකොට අපල කාලේ අවුරුදු 5යි වරුණා මේක විකුණලා සල්ලි කර ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ අවුරුද්දේ වීදම් වැඩි වෙන අවුරුද්ද නිසා අපි ප්‍රඥාවන්තව තියෙන මුදල රැස් කරගත්තු මුදල අන්න ගියක් හැදුවොත් ඒක පසුව අපල ඉවරනට විකුණලා මුදල් කර ගන්න පුළුවන් නිසා ඒක අවබෝධ කර ගන්න ඕනේ. නිසා මේ වෙලාවේ බලාපොරොත්තු ඇති වෙනවා සේම බලාපොරොත්තු බිඳ වැටීම් තියෙනවා වසර භාගයේ ඒ රාෂ්ට්‍රකයන් නිසා. මම කිව්ව ආකාරයට සඳු ග්‍රහය 1 2 12 නම් ඒ වගේම 6 වෙනි රාශියේ සඳු නම් ඒ අය පරිස්සම් විය යුතුමයි. ඒ අයගේ කේන්ද්‍රයේ බලන්න කේන්ද්‍රයේ මෙන්න මේ කියන වෘශ්චික සිංහ කටක කියන කොටුවක නවාංශකේ හෝ ලග්නේ හෝ සෙනී ඉන්නවනම් ඒ අය පරිස්සම් වෙන්නේ. එයාට මේ අවුරුද්දේදී මේක විදිහේ වද වේදනා නීතිමය ප්‍රශ්න කරදර බාධා සිරගත වීම පවා ඇති වෙන්නත් පුළුවන්. වැරදි වෙන නම් කරන්න නම් එපා. ඒ වගේ අය මේ වර්ෂයේ නොඑක් විදිහේ රණ්ඩු සරුවලට මැදි වෙන්න එපා. රණ්ඩුවක් කරන් අහක බලාගෙන යන්න නැත්නම් ඔබටත් ඒ අනුන්ගේ පොඩු පාර වදින්න පුළුවන් අවුරුද්ද බඩපත් වෙනවා. ඒක න අවබෝධ කර ගන්න ඕනේ. ඒ වගේ තමයි ඔබගේ ගුරු ග්‍රහය මෙන්න මේ කොටුවක ඉන්නවද බලන්න. බ්‍රහස්පති කියන්නේ ගයනු ගුරු ග්‍රහය 1 2 5 6 9 10 ඔබ ඉන්නව නම් අර වෙන විපත් තිබුණත් අන්න ඒවයි ආරක්ෂා වෙනවා. හැබැයි අර අපල නැතුව තියෙන කට්ටියක තියෙනවා නම් ඒගොල්ලෝ බොහොම හොඳ වෙනවා. යහපත් වෙනවා. එහෙනම් ඒලා කරදරයක් නැතුව ජයග්‍රහණ ලැබීමේ වර්ෂය බඩපත් වෙනවා. ඒ නිසා අවබෝධ කර ගන්න ඕනේ. හැබැයි මේ සමස්ත මීන ලග්න හිමියට අපලයි කියලා මතක තියා ගන්න ඕනේ. ඒ අය කේන්ද්‍රයේ බලව ගන්න ඕනේ. කැමති නම් ඔය ත්‍රිය දේශනාකින් වෙලාවන් නිම කරගෙන බලාගන්න. ඇත්ත ඇති හැටියෙන් කියනවා මිස මගේ කමෙන්ට් බලන පසුගිය වීඩියෝ වල මම බලපු හඳහම් බලු කොහොමද මම අනවශ්‍ය දේවල් කරන්නේ ඇත්ත කියා දෙනවා ඔබට. නිසා ඒ ගැන මතක තියාගන්න පුළුවන් තරම්
සත්‍ය අවබෝධයෙන් හඳහන කියන්නේ බය වෙන්න ඕන දෙයක් නෙමෙයි. අවබෝධවත් වූ ගමනක් යන ඕන දෙයක්. වැස්සට ඉස්සලා කුඩයා කරන් යන්න ඕනේ. ඒ වගේ අවබෝධයෙන් හඳහන බලවගෙන ඒ තියෙන ආපදාමයට මුහුණ දෙන්න ගැලවුම්කාරය ඔබමයි කියලා මතක තියාගෙන වැඩ කරන්න. එතකොට ඔබ ජයග්‍රහණ ලබන්න. එහෙමනම් මේ සමස්ත මේ ලග්න හිමි ඔබ විශේෂයෙන් පින් කරන්න, දාන සීල භාවනා යෙදෙන්න. විශේෂයෙන්ම ඔය සෙන්සුරාදා වගේ දවසේ බල්ලන්ට කපුටන්ට එහෙම ඔය එලෙක තෙල් බත් ගුලි දෙන එක හොඳයිනේ. බත් දෙන එක. ඒ වගේම දුගී මගී යාචක දන් දීම හොඳයිනේ. ඒ වගේ දේවල් පුළුවන් තරම් පින් කර්ම කරමින් සසරේක අකුසල යටකවත් කළා කුසල් උඩට අරගෙන ජයග්‍රහණ ලබන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය ජය වේවා කියා මීනලග්න සමස්ත මීනලග්න හැමදෙම. එහෙමනම් අපි සිංහල අලුත් අවුරුද්ද උදාවත් සමගට ඔබට මේ ලැබුවා වූ ග්‍රහචාරය අනුව යම්සි වද වේදනාවක් ආදරයක් ඇති වුණා නම් ඒ ඇති වෙන්නේ සංසාරයේ කරන අකුසල කර්ම නිසාමයි. ඒක අවබෝධ කරගන්න. නැතු මේ ග්‍රහයන් කරන දෙයක් නෙමෙයි. කවුරු හරි ග්‍රහයක් ඇවිල්ලා ඔයාලට මේ දේ කරනව නෙමෙයි. ඔබ ගෙනාපු කුසල් සහ අකුසල් කියන මේ මළු දෙකේ ප්‍රමාණය අනුව තමයි සියල්ල සිදුවෙන එක අවබෝධ කරගන්න නැවත නැවතත්. නැතුව වෙන දේවල් පස්සේ ගිහිල්ලා ගස් ගල් පස්සේ ගිහිල්ලා නිකන් ඔබ අපහසුතාවට ලක් වෙන්න එපා. අතේ තියෙන සල්ලි කාට හරි දීලා කරේ එල්ලගෙන තමයි දන්නේ දේවල්. යంత్ర මන්ත්‍ර බොරු නෙමෙයි. ඒ වාද රටේ ගොඩාක් බොරු කාඩෝ ඉන්නේ. ඔබ විදේශගත ඉන්න අය බොහොම රැවටෙනවා. බුද්ධසගත අය හරි පරිස්සම් වෙන්න. විදේශගත අයට මේ ලංකාවේ ඉඳලා ඒවන යంత్ర තියෙනවා. මැණික් කියවනවා. ඒවට අහු වෙන්න එපා. ඇත්තම අහු වෙන්න එපා. බොරුවට අහු වෙන්න එපා. ඔබ අවබෝධයෙන් ඔබ බුද්ධිමත්නේ. ඔබ බුදු දහමනේ දන්නවනේ. දහම ඕන දහමක් වෙන කෙනෙක් දන්නවා මේක කර්මය. ඒ නිසා මේ වෙනස් කරන්න ඔබටමයි පුළුවන්. කර්ම වෙනස් කරන්න ඔබට පුළුවන්. ඔබ දැනුවත්ව විතරයි. ඒ අවබෝධ කරගෙන බොහොම කල්පනාවෙන් වැඩ කරගන්න. එහෙනම් ඔබට කැමති නම් ඔබට මම ඉල්ලීමක් කරනවා. ඔබට කැමති නම් මෙන්න මේ යට කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා. ඔබ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම යන්න ඉස්සලා සබ්ස්ක්‍රයිබ් කරන්න මේක. නැවත නැවත තවත් මගේ වීඩියෝ බලන්න ඕන නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තමයි බෙල් එක ක්ලික් කරලා අපි ඉදිරි වීඩියෝ බලන පසු වීඩියෝ ගොඩාක් තියෙනවා. ගාථාවල වගේ තියෙනවා. ඒවා බලන්න. බලලා ඔබගේ දැනුම වර්ධනය කරගන්න. ඒ වගේම තමයි මම ඉල්ලීමක් කරනවා. මෙන්න මේ මම ඉන්නවා කොළඹ නුගේගොඩ ගම්සභා හන්දියේ පැපිලියාන පාර මහාමායා බාලිකා විද්‍යාලය මගේ කාර්යාලය තියෙනවා. ඕන දවසක දුරකථන ඇමතුමා දීලා එන්න. මම ඇත්ත පහදලා දෙන්නම්. ඈත දුර ඉන්න අය WhatsApp හරහා මගෙන් ඕනෙම ජ්‍යොතිෂ කටයුත්තක් කරගන්න පුළුවන්. ඒ වගේ නැකත් හදාගන්න, නම් තබා ගන්න, නිවැරදිම නම් තබා ගන්න, නිවැරදිම ව්‍යාපාර නමක් තබා ගන්න. ඒ වගේම තමයි ඔබගේ විවාහ නැකත පොරොන්දම් බැලීම විශේෂයෙන් පොරොන්දම් බැලීම ගැන කියන්නේ විසි පොරොන්දමට අහු වෙන්න එපා. ඒක බොරුවක්. විශේෂයෙන් මතක තියාගන්න හරියට විවාහ කළා මගේ ඒ පිළිබඳ වීඩියෝ එකක් තියෙනවා. ඔගේ බලන්න. ඒ බලලා මේක ඇත්ත දැනගන්න. එහෙනම් ඔබ මේ වගේ දේවල් මම උදව් කරා නම් ඔබට ඕන වෙලාවක මගේ නාලිකාවත් එක්ක හැමතිස්සෙම එකතු වෙන්න. මගේ දුරකථනය හා සම්බන්ධ වෙලා ඔබට ඕනෑම ජොස් කටයුතු කරගෙන ආරාධනා කරමින් ලබන්නා වූ වසර සුබ එකක් වේවා ප්‍රාර්ථනා කරමින් සමස්ත ශ්‍රී ලංකා වාසී සැමටත් ලෝක වාසී සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ප්‍රාර්ථනා කරන සමු ගන්නවා. නැවතත් හමු වුණතෙක් සම්මා සම්බුදු සරණයි.